හරි 2025 හෝ ඊට පස්සේ කාලෙක හරි කවදාහරි දවසක YouTube එකේ ගියවිල්ලා චුම්බක ශේෂ්ත්‍ර ගැන පාඩම් බලන්න හදනවා නම් ඔයාලට මේක වැදගත් වෙයි. මම දැන් කිව්ව පොරොන්දුවක් ඉෂ්ට කරන විදිහට තමයි මම මේක කරන්නේ. එතකොට චුම්බක ශේෂ්ත්‍ර පිළිබඳව සම්පූර්ණ දැනුම අඩු වෙලාවකින් ලබා ගන්න හැකියාව තියෙනවා මේ වීඩියෝ එක ඇතුළේදී. ඒ ටික මතක් කරලා මම වැඩේ පටන් ගන්නම්. මේ තියෙන්නේ ප්‍රධානවම චුම්බක ශේෂ්ත්‍රයක් ඇතුලේ චුම්බක ශේෂ්ත්‍ර පාඩම ඇතුලේ ඔයාලා ඉගෙන ගන්න ඕන ටොපික්ස්. එතකොට ඉස්සෙල්ලාම චුම්බක කියන්නේ මොනවද කියන එක දැනගන්න ඕනේ. ඊට පස්සේ චුම්බක ශේෂ්ත්‍රය කියන්නේ මොන වගේ දෙයක්ද? චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව හොයා ගන්න ඕනේ. ඊට පස්සේ ධාරාව ගෙන යන සන්නායකයක් වටා චුම්බක ශේෂ්ත්‍රයක් හට ගන්නවා. ඒ ශේෂ්ත්‍රය පිළිබඳව දැනගන්න ඕනේ. චුම්බක ශේෂ්ත්‍රයක තිබූ ධාරාව ගෙන යන සන්නායකයක් ගත්තොත් ඒ සන්නායකයේ මත බලයක් ඇති වෙනවා කියන එක දැනගන්න ඕනේ. ඊට පස්සේ එහෙම ඇතිවන බලයේ දිශාව හොයාගන්න අපි ෆ්ලෙමින්ගේ වමත් නියමය පාවිච්චි කරනවා. ඊට පස්සේ ඊළඟට විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන එක ගැන කතා කරනවා. ඒ කියන්නේ වෙනස් වෙන චුම්බක ශේෂ්ත්‍රයක නිශ්චලව තිබූ සන්නායකයක් මත ඇතිවන ධාරාව හෝ එහෙම නැත්නම් වෙනස් වෙන සන්නායකයේ චලනය වෙන සන්නායකයක් නිශ්චල චුම්බක ශේෂ්ත්‍රයක් මත තිබ්බහම ඒ හරහා ධාරාවක් හට ගන්නවා. නැත්නම් විභවාන්තරයක් ප්‍රේරණය වෙනවා. ඒකට තමයි විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන්නේ. ඒක අපිට ෆ්ලෙමින්ගේ දකුණත් නියමයේ භාවිතා කරලා හොයන්න පුළුවන්. ඊට පස්සේ අවසාන වශයෙන් පරිණාමක පිළිබඳව දැනුම බලන්න තියෙනවා. පරිණාමක මීට කලිනුත් අපිට සෙට් වෙනවා කොහෙදද විද්‍යුත් උපකරණ වල ජවයේ කොටසෙදිත් සෙට් වෙනවා. ඊට අමතරව අපි අර විදුලි බලාගාරයේ ඉඳන් එන සිස්ටම් එක පොඩ්ඩක් කතා කරලා තියෙනවා. ඒ හරියේදී අපිට සෙට් වෙනවා ඒක. එතකොට මෙතනදිත් ඒක ගැන කතා කරලා තියෙනවා. මෙතන ගණන් හදන්න සූත්‍රයක් එහෙමත් අපි ඉගෙන ගන්නවා ওই පරිණාමක සම්බන්ධයෙන්. හරි. ඉස්සලම චුම්බක කියන එක ගමු. චුම්බක මොනවද? චුම්බක වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ස්ථීර චුම්බක, අනිත් එක තමයි විද්‍යුත් චුම්බක. අපි ගාව තියෙනවා අපි දැකලා තියෙනවා දණ්ඩ චුම්බකයේ තියෙනවා කුරප චුම්බකයේ තියෙනවා අශ්වලාඩම් චුම්බකයේ තියෙනවා ඒ වගේ චුම්බක වර්ග ගොඩාක් දැකලා තියෙනවානේ අර සාමාන්‍යයෙන් ගෙදරදී පාවිච්චි කරන චුම්බක තියෙන නිකන් අරගෙන අපි ඔය එක එක වලවන්න පාවිච්චි කරන අන්න ඒ වගේ චුම්බක ඒවට අපි කියන ස්ථීර චුම්බක කියලා. එතකොට මොනවද විද්‍යුත් චුම්බක කියන්නේ? මෙහෙමයි. ඔයාලා දැකලා ඇති අර ලොකු කන්ටේනර් උස්සන්න එහෙම තඩි දමකර වගේ જાතියක් පාවිච්චි කරනවා ඒවයි යකඩයක් ගාවට ගෙනිච්චාම ටොක් ගාලා ඇල්ලෙනවා. එතනට හැබැයි කරන්ට් එක්කුත් දීලා තියෙනවා. අන්න ඕ වගේ කරන්ට් එක දීලා චුම්බක බලයක් ඇති කරනවා නම් අපි කියනවා ඒකට විද්‍යුත් චුම්බක කියලා. මේවා ගැන ලොකුවට කතා කරන්න පුළුවන්. දැන් ඒකට ටයිම් එක නෙමෙයි. කෙටියෙන් මතක් කරද්දි මේවා දල වශයෙන් දැන ගැනීම ප්‍රමාණවත්. එතකොට විද්‍යුත් චුම්බක වල විශේෂත්වය වෙන්නේ ඒකට ධාරාවක් සපයන තාක්කල් විතරයි ඒකේ චුම්බක ගුණය රඳා පවතින. නමුත් ස්ථීර චුම්බක ගත්තාම ඒක ඕනම වෙලාවක ධාරාවක් නෙමෙයි මොනවත් විශේෂ බාහිර බලපෑමක් නැතු වුණත් ඒකේ චුම්බක ගුණය කියන දේ තියෙනවා. ඒ චුම්බක ගුණය කියන්නේ මොකද්ද? චුම්බක ගුණය කියන්නේ යකඩ වගේ ලෝහමය ද්‍රව්‍යයක්. අර චුම්බක වලට හැම ලෝහයක්ම ආකර්ෂණය වෙන්නේ නැහැ. ඒකට ඇතම් ලෝහ තියෙනවා. ඒක නිසා අපි ඇතම් ලෝහ කියලා භාවිතා කරමුකෝ. ඇතම් ලෝහ ආකර්ෂණය කරගන්න තියෙන ගුණයක්. ඒකට අපි කියනවා චුම්බක ගුණය කියලා. එතකොට චුම්බක දෙකක් අතර ගත්තාම චුම්බක දෙකක් අතර ආකර්ෂණ තියෙනවා. චුම්බක දෙකක් අතර විකර්ෂණ තියෙනවා. ඒ කොහොමද? මෙහෙමයි. චුම්බකයක ද්‍රව දෙකක් තියෙනවා. හරිද? ඕනෑම චුම්බකයක ද්‍රව දෙකක් පවතිනවා. ඒ කියන්නේ ලෝකයේ තියෙන කුඩාම චුම්බක අංශුව කියලා සලකන්නකො. පොඩි අංශුවක් කැලලක් ගත්තා කියලා හිතන්නකො. පොඩි අංශුවක් දන්නවනේ අංශුව කියන්නේ මොකද්ද කියලා. ඇහැට පේන්නේවත් නැති ප්‍රමාණය ගත්තා කියලා හිතන්න. ඒකෙත් අනිවාර්යයෙන්ම ද්‍රව දෙකක් පිහිටනවා. ඒ කියන්නේ අපි පොඩි කාලේ ඉඳන් දන්නවා චුම්බකයක ද්‍රව දෙකක් තියෙනවා. ඒ උත්තර ද්‍රවය සහ දක්ෂිණ ද්‍රවය. ලෝකයේ තියෙන පුංචිම චුම්බක අංශුව ගත්තත් ඒකෙත් තියෙන උත්තර ද්‍රවයක්, ඒකෙත් තියෙන දක්ෂිණ ද්‍රවයක්. පුදුමයි නේද? පුදුම වුණාට ඒක තමයි ඇත්ත කතාව. හරි. ඊට පස්සේ ඔය වගේ චුම්බක දෙකක්. ඒක නිසා දැන් කතා කරන්න දෙයක් නැහැ. අනිවාර්යෙන් ඕනම චුම්බකයක ද්‍රව දෙකක් තියෙනවා. දැන් බලන්න ඕනේ චුම්බකයක් ආකර්ෂණය කියන්නේ මොකද්ද? චුම්බකයක් විකර්ෂණය කියන්නේ මොකද්ද කියලා. පොඩි කාලේ ඉඳන් දන්නවා උත්තර ද්‍රවයේ දක්ෂිණ ද්‍රවයේ තිබ්බොත් ඒ දෙක මොකක් වෙනවද? ආකර්ෂණය වෙනවා. ආකර්ෂණය වෙනවා. ඒ දෙන්න ආකර්ෂණය වෙනවා. එතකොට උත්තර ද්‍රවය කියන්නේ සජාතීය ද්‍රව. අපි මේ එකම ද්‍රව තියනවා නම් NN හරි නැත්නම් SS හරි මේ වගේ එකම ද්‍රව සෙට් වෙනවා නම් එකම ද්‍රව දෙපැත්තෙන් සෙට් වෙනවා නම් අපි කියනවා මේවා සජාතීය ද්‍රව කියලා. සජාතීය ද්‍රව මොනවද වෙනවද? විකර්ෂණය වෙනවා. ඒ කියන්නේ ඈත් වෙලා යනවා. විකර්ෂණය කියන්නේ ඈත් වෙනවා කියන. මේ විජාතීය ද්‍රව විජාතීය කියන්නේ වෙනස්. විජාතීය ද්‍රව මොනවද වෙනවද? ආකර්ෂණය වෙනවා, ලං වෙනවා. අපි එක වගේ ඒවා ඈත් වෙනවා. හරිද? හරි. ඔක පොඩ්ඩක් මතක් කරගන්න. ඒක දේවල් මතක් වෙනවනේ. හරි. කොහොම හරි. එතකොට සජාතීය ද්‍රව මොනවද වෙනවද? විකර්ෂණය වෙනවා. විජාතීය ද්‍රව මොනවද වෙනවද? ආකර්ෂණය වෙනවා. හරි. ඒකත් ඉවරයි. එතකොට චුම්බක ක්ෂේත්‍රයක ආකර්ෂණ විකර්ෂණ පිළිබඳව ඊට පස්සේ ස්ථිර චුම්බක සහ විද්‍යුත් චුම්බක පිළිබඳව යම් තාක් දුරකට ඉගෙන ගත්තා. ඒ ප්‍රමාණවත්. ඊට පස්සේ චුම්බක ක්ෂේත්‍රයක් කියන එක දැනගන්න ඕනේ. පොඩි කාලේ කරා මතකද? දණ්ඩ චුම්බකයක් අරගෙන ඒ දණ්ඩ චුම්බකයේ වටේට යකඩ කුඩු හැම දාලා පොඩි ප්‍රැක්ටිකල් එකක්. අන්න ඕකෙදි අපි කරේ චුම්බක ක්ෂේත්‍රයක් ලකුණු කරගන්න පුරුදු වුණා. චුම්බක ක්ෂේත්‍රයක් ලකුණු කරන්න පුරුදු වුණා. හොඳට මතක තියාගන්න චුම්බක ක්ෂේත්‍රයක ක්ෂේත්‍රයේ දිශාව තියෙන්නේ උත්තර ද්‍රවයේ සිට දක්ෂිණ ද්‍රවයේ දක්වා. උත්තර ද්‍රවයේ ඉඳන් දක්ෂිණ ද්‍රවයේ දක්වා තමයි තියෙන්නේ. උත්තර ද්‍රවයේ සිට දක්ෂිණ ද්‍රවයේ දක්වා තමයි තියෙන්නේ.
මෙන්න මෙහෙම. මේ උත්තර ද්‍රවයෙන් විසි වෙලා යනවා දක්ෂිණ ද්‍රවයට නැවත ආකර්ෂණය වෙනවා. මේ දැන් මේකට මොකද වෙන්නේ? මෙහෙමයි. මේක හරියටම චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව ගමන් කරන්නේ. චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව කියන එක කොහේ හරි තැනක ස්ද්‍රවයක් හම්බ වෙනකන් යනවා. ඒක අපි පෙන්වන්නේ කොහේ හරි තැනක ස්ද්‍රවයක් හම්බ වෙනකන් යනවා. නමුත් මෙයාගේ වෘත්තාකාර ක්ෂේත්‍රයක් නම් අනිවාර්යෙන් එයාගේම දක්ෂිණ ද්‍රවය වෙත ආකර්ෂණයක් තියෙනවා. ඒ කියන්නේ මේ පෙන්නලා තියෙන්නේ චුම්බක ක්ෂේත්‍රය. හොඳ ළමයි. ඒ කියන්නේ මේකෙන් මේකට ආකර්ෂණය වෙනවා කියන එක නෙමෙයි. මේ පෙන්නලා තියෙන චුම්බක ක්ෂේත්‍රය කියලා එකක්. ඒක මොකක් හරි දෙයක්. එතකොට දැන් ඔයාලා දැකලා තියෙනවනේ. දැන් චුම්බකයක් කියන එකේ මේ එන් පැත්තේ මෙන්න මේ කෙලවර විතරක් නෙමෙයි ආකර්ෂණය වෙන්නේ. මේ වටේ තිබ්බත් මොනවා හරි දෙයක් ආකර්ෂණය වෙනවා දැකලා තියෙනව නේද? විකර්ෂණය වෙනවා දැකලා තියෙනව නේද? අන්න ඒකට තමයි කියන්නේ චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා කියලා. මොකද චුම්බකයේ මෙන්න මෙතන N කියන තැනයි S කියන තැනයි විතරක් මොනවා හරි දෙයක් තිබ්බනම් එතෙන්ට විතරයි ආකර්ෂණය වෙන්න ඕනේ. නිකන් හිතෙන්නේ නැද්ද? එතෙන්ට විතරයි ආකර්ෂණය හරි විකර්ෂණය හරි වෙන්න ඕනේ. හැබැයි දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් වෙලා තියෙන්නේ මේ කොහෙන් හරි තිබ්බත් මේ පිටතනක කොහේ හරි තිබ්බත් මේ චුම්බකයෙන් බාහිර කොහේ හරි තිබ්බත් එතනදිත් ආකර්ෂණ විකර්ෂණ ලක්ෂණ පෙන්නනවා. ඒක නේද? එහෙම නේද? අන්න ඒක නිසා තමයි අපි චුම්බක ක්ෂේත්‍රයක් මේක වටේ තියනවා කියලා කියන්නේ. ඒතර කොහොමද මේ චුම්බක ක්ෂේත්‍රය බලාගන්න? මෙහෙමයි. මේ අපි මේ ලකුණු කරලා තියෙන රේඛා තියෙන මේ උත්තර ද්‍රවයෙන් විහිදිලා යනවා දක්ෂිණ ද්‍රවය වෙත යනවා. අනිවාර්යෙන් ඊතල දාලා තියෙන මේ උත්තර ද්‍රවයෙන් දක්ෂිණ ද්‍රවයට යනවා කියලා මේ ඊතලෙන් පෙන්නලා තියෙනවා. ඕක දැනගත්තාම ප්‍රමාණවත්. එතකොට හොඳට මතක තියාගන්න මේ චුම්බකයේ ළඟදී චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය වැඩි කියලා. ඒක ලියාගත්තත් කමන්නේ. චුම්බකයේ ආසන්නයේදී චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය වැඩි වේ. චුම්බකයෙන් ඈතට යන විට චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය ක්‍රමක්‍රමයෙන් අඩු වේ. එතකොට චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය කියන එක චුම්බකයෙන් ඈතට යන්න මොනවා වෙනවද? අඩු වෙනවා. මම මේක නෝට් ලියන්න ටයිම් දෙන්නේ නැහැ. මොකද මේක ස්පීඩ් රිවයිස් කරන එකක්. එතකොට නෝට් එකක් අවශ්‍ය නම් නවත්තලා වීඩියෝ එක ලියා ගැනීම හොඳයි. නැත්තම් ඒක ඇහුන්නේ නැත්තම් පොඩ්ඩක් වීඩියෝ එක පස්සට ඇදලා ඒක බලාගත්තත් කිසි අවුලක් නැහැ. හරි නේද? මම හිතනවා තේරෙනවා ඇති කියලා ඒ කතන්දරේ. හරි. එතකොට චුම්බක ක්ෂේත්‍රය කියන කතාවත් ඉවරයි. ඊට පස්සේ ධාරාව ගෙන යන සන්නායකයක් වටා චුම්බක ක්ෂේත්‍රයක් හට ගන්නවා. අපි දන්නවද එඩ? ඔයාලගේ ගෙදර කරන්ට් ගෙනියන වයර් තියෙනවනේ. කරන්ට් ගෙනියන වයර් තියෙන ලොකු වයර්. එතකොට ඔය වයර් එකක් නැත්නම් ඔය එළියේ ගිහිලා තියෙන කරන්ට් වයර් තියෙන යකඩ වයර් නැත්නම් අර හින ලොකු වයර් තියෙන 33000 වයර් එක එහෙම. දැන් ඔහොම ඉන්න තැනක ඔයාලා සමනේ ඒ වගේ තැනක යට ගියක් හදලා තියෙනවනම් ඒ වගේ කවුරු හරි ඉන්නවනම් දැකලා තියෙනවද? ඒ වගේ කට්ටියගේ ටීවී වල නිකන් ඉරි වගේ යනවා. සමහර අයට රේඩියෝ එකේ හොඳට සිග්නල් කාලයක් තිබෙලා දැන් ඕන් අලුතින් ඒ වගේ මොනවා හරි වයර් ලයින් එකක් ගියාට පස්සේ සිග්නල් එන්නේ නැහැ. නිකන් කැඩි යනවා ගතියක් තියෙනවා. ඒ මොකක්ද ඒ වෙන්නේ? මෙහෙමයි ළමයි. දැන් ගුවන් විදුලි තරංග කියන්නේ මොන තරංගයක්ද? අපි තරංග පාඩමේදී ඉගෙන ගන්න ඒකත් විද්‍යුත් චුම්බක තරංගයක්. එතකොට දැන් මෙහෙම කතාවක් තමයි මෙතන තියෙන්නේ. මෙතනදී වෙන්නේ වෙනදී පැත්තකට දාමු. වෙනදී කියන්නේ කිව්වොත් ආයෙ වැඩි කතාවක් යනවා. මෙහෙමයි. දැන් ඔය ධාරාව ගෙනියන සන්නායකය තියෙනවනේ. ඒ කියන්නේ කරන්ට් එක ගෙනියන ලොකු වයර් එක තියෙනවනේ. ළමයි ඔය වයර් එක වටේට චුම්බක ක්ෂේත්‍රයක් හට ගන්නවා. ඔය වයර් එක වටේට මොකක් හට ගන්නවද? චුම්බක ක්ෂේත්‍රයක් කියලා එකක් හට ගන්නවා. හොඳට මතක තියාගන්න වයර් එකේ ලොකු වෙන්න වයර් එකෙන් ගලන ධාරාව වැඩි වෙන්න මොකද්ද? වයර් එක ලොකු වෙන්න වයර් එකෙන් ගලන ධාරාව වැඩි වෙන්න මේකේ චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය එන්න මොනවා වෙනවද? වැඩි වෙනවා. එතකොට විභවාන්තරය වැඩි කියන්නේ කොහොමද? ඉතින් ඒක හරහා චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය වැඩි වෙනවා කියන එකම තමයි. හරි. හොඳට මතක තියාගන්න ධාරාව ගෙන යන සන්නායකයක් ගත්තාම ඕනම සන්නායකයක් ධාරාව ගෙන යන ඕනම සන්නායකයක් වටා චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. ඒ කියන්නේ ඒක කොහොමද එහෙම වෙන්නේ? එහෙම තමයි. ඒ කියන්නේ දැන් සමහර දේවල් තියෙනවනේ අලුතින්ම හොයාගන්න දේවල්. අන් ඒ වගේ අලුතින්ම මේක ඔයාලට ඉන්ට්‍රොඩියුස් වෙන්නේ. වෙන ආයේ මොනවද හිතන්න දෙයක් නැහැ. අලුතින් කියන්න දෙයක්. මොකද්ද? ධාරාව ගෙන යන මොකක් හරි සන්නායකයක්. ධාරාව ගෙන යනවා කියන්නේ අනිවාර්යෙන් ඒකේ මොනවද තියෙනවද? විභවාන්තරයක් දෙපැත්තේ තියෙනවා. වැඩි විභවයේ ඉඳන් අඩු විභවයේ දක්වා තමයි කරන්ට් එක ගලන්නේ. කියන්නේ විභවාන්තරයක් තියෙනවා. ඒක හරහා ධාරාවක් එක නිසා ගලා යනවා. එහෙම ගලාගෙන යද්දි ඔය ඕනෑම සන්නායකයක් වටා චුම්බක ක්ෂේත්‍රයක් හට ගන්නවා. පැහැදිලිද? ඒ කියන්නේ මොනවත් නැතුව චුම්බක ක්ෂේත්‍රයක් හට ගන්නවා. එච්චරයි. දැන් කොහොමද ඒක හොයන්නේ? සහ මොකක්ද එකෙන් හොයාගත්ත කියලා ඇති වැඩි. මෙහෙමයි ළමයි. දැන් වයර් එකේ කරන්ට් එක ලොකුවට ගලනවා. හරිද? හිතන්නකෝ එහෙම වයර් එකෙන් ළඟට යකඩ කුඩු ටිකක් දානවා. නැත්නම් ඇල්පෙනිත්තක් අල්ලනවා. ළමයි විශ්වාස කරන්න. සමහර වෙලාවට ඒක ආකර්ෂණය වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒක එක පැත්තකට හැරෙන්න පුළුවන්. ඒ කියන්නේ අර නිකන් අద్භූත බලයක් වගේ හැරෙනවා කියලා කියන්නේ. අන් ඒකට හේතුව තමයි එතන චුම්බක ක්ෂේත්‍රයක් හට ගන්න නිසා. ඒ කියන්නේ ඕවගේ අර ලොකු වයර් එකක් ගාවට ගෙනලා සමහරු ඇල්පෙනිති මෙහෙම තියලා පෙන්නනවා. එතකොට එක එක පැති වලට ඇල්පෙනිත් හැරෙන්න බලනවා. එතකොට කියනවා මේ අద్භූත බලවේගයක් තියෙනවා කියලා. අద్භූත බලවේගයක් නෙමෙයි. සන්නායකයක් වටා චුම්බක ක්ෂේත්‍රයක් හටගෙන තියෙනවා.
ඒ චුම්බක ශේෂ්ත්‍රයේ බලපෑම නිසා අර පිටතින් ගේන සන්නායකයේ හරි මොකක් හරි යකඩ කෑල්ල හරි ඒක චලනයක් දක්වනවා. එච්චර තමයි වෙන්නේ. අර සාමාන්‍යයෙන් චුම්බකයක් ළඟට මේ මොනවා හරි යකඩ කුඩු ටිකක් නැත්නම් ඇල්පෙයිත්තක් වගේක් ගේනවා වගේ කතාවක් තමයි එතන තියෙන්නේ. එතන මායා බලයක් නැහැ. හරි. ඒ වගේ සමහරව හිතාගෙන නැති ඒ වගේ දේවල්. කොහොම වෙතත් දැන් හිතන්නකෝ පොඩි කම්බියක් ගාව කියලා. ඉතින් එහෙනම් පොඩි කම්බියක ওই බැටරි අපි වීලි කෝෂයක වගේ දාලා බැලුවොත් මේ එන්න ඕනේ. ඉතින් ඒකටත් යකඩ කෑල්ලක් වගේ ආකර්ෂණය වෙනවා. නෑ ළමයි. මම කිව්වා නේද මුලින්ම අර සන්නායකයේ ලොකු වෙලා ඒකේ ගලන ධාරාව නැත්තම් ඒ දෙපස විභවාන්තරේ වැඩි වුණොත් තමයි ඒකට ඒ වගේ ලොකු චුම්බක ක්ෂේත්‍රයක් හට ගන්න ඕනේ කියලා. ඉතින් අපි හිතලා බලන්නකෝ වීලි කෝෂයකට දාන්න කීයද වෝල්ට් 1.5 වගේ බැටරියක් දාගෙන පුංචි වයර් කෑල්ලක් අල්ලගෙන අපි හිතනවා දැන් මේකේ එනවා කියලා. නෑ ළමයි එහෙම එකක ඇති වෙනවා තමයි චුම්බක ක්ෂේත්‍රයක්. ඕනෑම සන්නායකයක් වඩා චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. හැබැයි මේ ඇති වෙන චුම්බක ක්ෂේත්‍රය කුඩා චුම්බක ක්ෂේත්‍රයක්. නොගෙනිය හැකි චුම්බක ක්ෂේත්‍රයක්. ඉතින් ඒකට ආකර්ෂණය කරගන්න යකඩවල බරවත් සසඳලා ඇද ගන්නවත් හැකියාවක් නැහැ. ඒ කියන්නේ යකඩ එන බරයිනේ. ඉතින් ඒ බර ඇද ගන්න පුළුවන් වෙන්නේ නැහැ. එහෙම ඇද ගන්න එතන චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රමාණයක් නැහැ. සමහර විට ඉතා සියුම් යකඩ කුඩු ටිකක් දැම්මොත් ඔක උනත් බලා ගන්න පුළුවන්. එතන උනත් චුම්බක ක්ෂේත්‍රයක් හට ගන්නවා කියලා. මේ දේ තේරුණා නම් එච්චරක් ඇති. දැන් බලන්න ඕනේ එහෙම සන්නායකයක් වටා. සන්නායකයක් කියන්නේ මොකද්ද? හොඳට විද්‍යුත් ධාරාව ගමන් කරන එකකට. නැත්තම් මොකද්ද සන්නායකය කියලා බලනවා ඇති. සන්නායකය කියන්නේ හොඳට ධාරාව ගලන එක. මතකයි නේද? පරිවාරක සන්නායක අර්ධ සන්නායක ඒ තුනක් තිබ්බනේ. සන්නායක කියන්නේ විද්‍යුතය හොඳින්ම ගමන් කරන එක. එතකොට මේ සන්නායකය කියන එක ඇතුලේ මේ සන්නායකය කියන එකේ ධාරාවක් ගලද්දි ධාරාවක් සන්නායකය හරහා ගලාගෙන යද්දි ඔය සන්නායකයේ වටා චුම්බක ක්ෂේත්‍රයක් හට ගන්නවා කියවනේ. දැන් කොහොමද ඒ චුම්බක ක්ෂේත්‍රය හොයන්නේ? මොන පැත්තටද ඇති වෙන්නේ කියලා හොයන්නේ. ඔයාලා ඉගෙන ගන්න ඕනේ මොන පැත්තටද ඇති වෙන්නේ කියන එක විතරයි. මේකේ විශාලත්වය කොච්චරද? ඒව ඔයාලට ගණනය කරන්න නැහැ. ඔයාලට තියෙන්නේ සන්නායකයක ධාරාවක් ගලා යනවා නම් ඒ සන්නායකයක වටා චුම්බක ක්ෂේත්‍රයක් හට ගන්නවා. ඒ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව හොයන්න. ළමයි හොඳට මතක තියාගන්න. මේ සඳහා නියම දෙකක් තියෙනවා. මේ සඳහා නියම කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ඇම්පියර්ගේ දකුණත් නීතිය තියෙනවා. මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නීතිය තියෙනවා. හොඳට මතක තියාගන්න. ඔය නියම දෙකේ නම් දෙක. මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නීතියෙන් හොයන්නත් පුළුවන් ධාරාවගෙන යන සන්නායකයක් වටා චුම්බක ක්ෂේත්‍රය දිශාව. ඒ වගේම තමයි තව මොකකින් හොයන්න පුළුවන්ද? ඇම්පියර්ගේ දකුණත් නීතියෙන් හොයන්නත් පුළුවන්. බලමු ඇම්පියර්ගේ දකුණත් නීතියෙන් කොහොමද ඒක හොයන්නේ කියලා. එකක් මම කියලා දෙන්නම්. කස්කුරුප්පුවේ විදිහත් ওই විදිහම තමයි. ඇම්පියර්ගේ දකුණත් නීතිය කියන්නේ දකුණු අත ගන්න දකුණු අතේ මහපට ඇඟිල්ල ධාරාව ගෙන යන දිශාවට දාන්න. දැන් මම මේ ඊතල දාලා පෙන්නලා තියෙන ධාරාව ගලා යන දිශාව කියලා හිතන්නකෝ. හරිද? ධාරාව ගලා යන දිශාව තමයි මම මේ ඊතල වලින් පෙන්නලා තියෙන්නේ. එහෙම හිතන්නකෝ. ඒ කියන්නේ මේ පැත්තට තමයි ධාරාව ගලාගෙන යන්නේ. ධාරාව ගෙන යන දිශාවට මහපට ඇඟිල්ල දැම්මට පස්සේ ධාරාව ගෙන යන දිශාවට මහපට ඇඟිල්ල දැම්මට පස්සේ මේ අතේ අනිත් ඇඟිලි පැත්ත තියෙනවනේ. දැන් මේ මෙහෙමනේ තියෙන්නේ. මෙහෙම දැන් මේ කම්බිය මෙහෙම අතින් අල්ලගත්ත කියලා හිතන්නකෝ. දැන් මේ කම්බිය මේක කියලා හිතන්න. කම්බිය මේක කියලා හිතන්න. හරිද? දැන් ධාරාව ගෙනියනවා කිව්වේ කොහෙටද? මේ පැත්තට. මේ පැත්තට තමයි ගලනවා කිව්වේ. මෙහෙම ගලනවා කිව්වා. ඉස්සෙල්ලා මං කරේ මහපට ඇඟිල්ල දැම්මා ඒ ධාරාව ගලන දිශාවට. ආයේ මේ එතන පැත්ත තියෙනවනේ අනිත් ඇඟිලි ටික. අනිත් ඇඟිලි ටික මේ අහුවෙන පැත්ත තියෙනවනේ. ඒ කියන්නේ කොහොමද? කැමරාවෙන් ඇතුළට ගිහලා මෙහෙන් මේ කැමරාව දිහාවට එනවා. මේ දැන් මගේ මහපට ඇඟිල්ල කොහෙටද තියෙන්නේ? මේ පැත්තට. මහපට ඇඟිල්ල මේ පැත්තට තියෙද්දි කැමරාව දිහාවට ඕන් ඇවිල්ලා වටයක් කරකලා මේ ඇතුළට යනවා. ඒ කියන්නේ ඔයාලගේ පැත්තට ඇවිල්ලා මෙතනින් ඇතුළට යනවා. හරි ළමයි සන්නායකයක් කොට ඔයගේ ඇති වෙන්නේ ත්‍රිමාණව. ඒකයි එහෙම වෙන්නේ. මේක 2D එකක් නෙමෙයිනේ. මේක රවුමක්ම තියෙනවනේ මේක වටේ. ආන් ඒ රවුම යන්නේ මේ විදිහට. මේ දැන් මහපට ඇඟිල්ල තියෙන පැත්ත මෙහෙම වැටුණාට පස්සේ අනිත් ඇඟිලි කොහොමද සෙට් වෙන්නේ? මෙහෙම ගියා ඔයාලගේ පැත්තට ආවා. ආන් ඇතුළට ගියා. මේ පැත්තට තමයි ධාරාව ගලන්නේ. තේරුණා නේද? අන්න ඕකට තමයි කියන්නේ මොකක් කියලාද? ඇම්පියර්ගේ දකුණත් නීතිය කියලා. ඒ කියන්නේ දැන් මේක ඇතුලේ කොහොමද අපි පෙන්වන්නේ ඔය වගේ වටයක් යනවා කියලා. ඒ කියන්නේ කොහොමද දැන් මේක හැටියට ගත්තොත් කොහොමද පෙන්වන්නේ? මේක හැටියට ගත්තොත් කොහොමද මෙතනින් එළියට එනවා. මෙතනින් එළියට එන්න ඕනේ. මෙන්න මෙතනින් ඇතුලට යන්න ඕනේ. එහෙම දෙයක් තේරෙනව නේද? දාලා බලන්න. දාලා බලන්න ඇඳලා. මහපට ඇඟිල්ල මේ පැත්තට දැම්මාම අනිත් ඇඟිල්ල ටික කොහොමද තියෙන්නේ කියලා බලන්න. මේ බාගෙට නමා ගන්නකො. මෙහෙම නම්බුවාම පේනවනේ. මෙතනින් එළියට එනවා කියලා. මෙතනින් එළියට එනවා නම් අනිවාර්යෙන් මෙතනින් ඇතුළට යන්න ඕනේ. මොකද රවුමක් නේ තියෙන්නේ. මෙහෙම තිබ්බාම මෙතනින් එළියට එනවා නම් මෙතනින් මොකක් වෙන්න ඕනද? ඇතුළට යන්න ඕනේ. බාගෙට නමන්න. නැත්නම් මෙහෙම ඇඟිල්ලම නමන්න කියපුවම 2D නිසා ඔයාලට තේරුම් ගන්න අමාරුයි. ඒක නිසා මේ වගේ බාගෙට ඇඟිල්ල නමන්න. එතකොට ඔයාලට පේනවා ධාරාව මේ පැත්තට යනවා නම් මෙතනින් උඩින් තමයි එළියට එන්න ඕනේ. උඩින් තමයි එළියට එන්න ඕනේ. උඩින් එළියට එනවා නම් යටින් ඇතුළට යන්න ඕනේ. ඒක පැහැදිලි කරගන්න. හරිද? දැන් මෙහෙම ලකුණු කරාට ලකුණු දෙන්නේ නැහැ විභාගේ. ධාරාව එළියට එනවා කියලා පෙන්වන්න. මොනවා හරි දෙයක් එළියට එනවා. අපි දිහාවට එනවා වගේ පෙන්වන්න ඕන නම්. එළියට එනවා නැත්නම් අපි දිහාවට. දැන් මම මේක දිහා බෝඩ් එක දිහා බලාගෙන ඉඳි මගේ පැත්තට එනවා වගේනේ පේන්නේ. අන් ඒ වගේ මගේ පැත්තට එනවා කියන එක පෙන්වන්න. මගේ පැත්තට එනවා. ඒ කියන්නේ බෝඩ් එකකින් එළියට එනවා. තලයකින් එළියට එනවා කියන එක පෙන්වන්නේ කොහොමද? ළමයි ඊතලයක් විදිනවා දැකලා තියෙනවද? දැකලා තියෙනවා නේ ඉතින් මෙහෙමයි. දැකලා ඇති. දැකලා තිබ්බට තමන්ගේ මූණට ඊතලයක් කියන විදිය දැකලා නැහැ.
නිකන් ඔය ගේම් එකක් වගේ ගහලා තියෙනවා නම් ඒ වගේ ගැන දැකලා ඇති. මූණට ඊතලයක් එදිලමයි පේන්නේ මෙන්න මේ වගේ ඩොට් එකක් විතරයි. මොකද අර තුඩ තියෙන පැත්තෙන් එන්නේ. තමන්ගේ මූණ පැත්තට ඊතලයක් කවුරු හරි ඉදිනවා නම් ඊතලයේ තුඩ තමයි තමන්ට පේන්නේ. ඒක තමයි ළමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ තමන් දිහාවට මොකක් හරි එළියට එනවා නම් දැන් මෙතනින් තමන් දිහාවට එළියට එන එක නෙමෙයි. අන්න ඒ වගේ එනවා නම් මෙන්න මේක තමයි සංකේතේ. ඊතලයක් තමන්ගේ පැත්තට එනවා වගේ. එයි මේ මූණ දැන් මෙහෙම මම බෝඩ් එක දිහා බලන් ඉඳෙද්දි උඩින්නේ මං කිව්වේ එළියට ගන්නවා කියලා. යටින් ඇතුළට දානවා කියලා නේ කිව්වේ. ඒ කියන්නේ ඊතලේ මේ පැත්තට මගේ මූණ පැත්තට එනවා පේනවා. එතකොට මට පේන්නේ මොන වගේ සංකේතයක්ද? මේ වගේ සංකේතයක්. ළමයි ඊතලේ අපෙන් එළියට යනවා. අපෙන් එළියට යනවා. අපි ඊතලයක් විදිනවා කියලා හිතනවා. අපිට කොහොම හැඩයක්ද පේන්නේ? අපිට පේන්නේ මෙන්න මේ වගේ කතිරයක්. මෙන්න මේ වගේ කතිරයක්. එහෙනම් මෙතනින් ඇතුළට යනවා කියලා පෙන්වන්න මෙන්න මේ වගේ සංකේතයක් තමයි දාන්නේ. හොඳට ලියා ගන්න. මේක මොකද්ද? තලයෙන් ඉවතට මේක මොකද්ද? තලය තුලට වැඩේ ගොඩ. එච්චරයි. ධාරාව ගෙන යන චුම්බක සන්නායකයක් වටා තියෙන චුම්බක ක්ෂේත්‍රය. දැන් නිකන් දාලා බලන්න. මෙන්න මේ වගේ සන්නායකයක් තියෙනවා. දැන් අනිත් පැත්තට ගලනවා කියලා හිතන් ධාරාව. තනියෙන් කරන්න වීඩියෝ එක නවත්තා තනියෙන් කරලා බලන්න. මං කියන්නම්. මං නවත්තන්නේ නැහැ මං කියනවා. ධාරාව මෙහෙට නම් යන්නේ. ඇඟිලි කොහමද? බාගෙන් නමලා දානවා මේ. උඩින් කොහෙට යනවද? උඩින් ඇතුළට බහිනවා මේ පැත්තට ඇඟිල්ල දැම්මහම මේ පැත්තට මහපට ඇඟිල්ල දික් කරපුවම මේ ධාරාව යන දිශාවට තමයි මහපට ඇඟිල්ල දාන්නේ. සන්නායකයේ පැත්තට නෙමෙයි ඈ. දැන් සන්නායකයේ ධාරාව ගෙනියන පැත්ත මේ පැත්ත කියලා ලකුණු කරානේ මම. මේ පැත්තට යනවා කියලා මේ ඊතලේ දාලා තින් මෙහෙටනේ. මං ඉන්න පැත්තට මෙහෙම එනවනේ. ඒ පැත්තට දානවා මහපට ඇඟිල්ල. එතකොට අනිත් එක මේ අනිත් ඇඟිලි බෝඩ් එකේ මෙතන උඩ වදිනවා. මෙතන උඩ වදිනවා නම් ළමයි මේ බෝඩ් එකේ තලය තුලට නම් කොහොමද අපිට පේන්න ඕනේ? තලය තුලට කියන්නේ අපෙන් ඉවතට යනවා. අපෙන් ඉවතට යද්දී ඊතලේ කොහොමද පේන්නේ? පොඩි කතිරයක් විතරයි. එහෙනම් උඩ එක තලය තුලට යනවා නම් යටින් මොකක් වෙන්න ඕනද? තලයෙන් එළියට එන්න ඕනේ. ඒ කියන්නේ අපි දිහාවට එන්න ඕනේ. තලයෙන් ඉවතට එන්න ඕනේ මේ. මෙන්න මෙහෙම එකක් තමයි එන්න ඕනේ. හරි නේද? ඕක තමයි සන්නායකයක් වටා චුම්බක ක්ෂේත්‍රය. හටගන්න චුම්බක ක්ෂේත්‍රය. ඕනෑම සන්නායකයක් වටා හටගන්නවා. මේ දේ දැනගත්තාම ඇති. හරි. ඊට පස්සේ ඒකත් හරි. ඊළඟට අපි බලන්න ඕන ළමයි ධාරාව ගෙන යන දැන් මෙහෙම. ධාරාව ගෙන යන සන්නායකයා චුම්බක ක්ෂේත්‍රයක තියෙනවා. දැන් මෙහෙම. දැන් ඉස්සලා කිව්වේ මොකද්ද? සන්නායකයක් වඩා චුම්බක ක්ෂේත්‍රයක් හට ගන්නවා කියලා. දැන් එහෙම නෙමෙයි කියන්න හදන්නේ. දැන් කියන්නේ මේ හොඳට අවධානයෙන් අහන්න මේ වචන දිහා. වචන අවධානයෙන් අහන්න නැතුව මුකුත් කරන්න බෑ. හරිද? ස්පීඩ් කරලා බලනවා නම් ඉතින් අබ සරණයි. මොකද මම මේක ෂෝට් ඇන්ඩ් ස්වීට් කරලත් ඔයා ස්පීඩ් බලන්න යන්න එපා. කොහොමත් එහෙම ස්පීඩ් බලන්න බෑ. මම වේගෙන් කියනවා මේ දේවල්. ඒ කියන්නේ සාමාන්‍ය ක්ලාස් එකකට වඩා වේගෙන් මම මේකේ කතා කරනවා. ඒකට හේතුව ඊටමත් ඉක්මනින් මට මේක කරලා දෙන්න ඕනේ. මොකද මේක සමහර වෙලාවට බලන්නේ O level හෙට තියාගෙන අද තමයි සමහරු මේක බලන්නේ චුම්බක පාඩම. ඒක නිසා තමයි ඒක මම කරලා තියෙන්නේ. හරි නේද? හරි. එතකොට මම දැන් කතා කරන්න යන්නේ චුම්බක ක්ෂේත්‍රයක් මත ධාරාව ගෙන යන සන්නායකයක් ලැබුවාම බලයක් ඇති වෙනවා කියලා කතාව. මොකද චුම්බක ක්ෂේත්‍රයක් ළඟ ධාරාව ගෙන යන සන්නායකයක් තිබ්බහම ඒ සන්නායකයේ මත බලයක් ඇති වෙනවා කියලා. හොඳට අහගන්න මේ දේවල්. එහෙම නැතුව නම් මොකුත් කරන්න බෑ. ඉස්සෙල්ලා මොකද්ද කිව්වේ? නිකම්ම සන්නායකයක ධාරාවක් ගලාගෙන යද්දි ඒ සන්නායකයේ වටා චුම්බක ක්ෂේත්‍රයක් හට ගන්නවා කියලා තමයි ඉස්සෙල්ලා කිව්වේ. ඒක අපි හොයාගන්න පාවිච්චි කරා නියම දෙකක්. ඒ නියම දෙකෙන් එක නියමයක් කියලා දුන්නා මම ඒ විදිහට ඔයාලට විභාගෙදී ඒකේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව හොයන්න පුළුවන්. එතනදී අපි හෙව්වේ මොකද්ද? චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. හොඳට මතක කරගන්න. දැන් අපි කරන්න යන්නේ චුම්බක ක්ෂේත්‍රයක තිබූ ධාරාව ගෙන යන සන්නායකයක් මත ඇතිවන බලය. ඒ කියන්නේ මොකද්ද? චුම්බක ක්ෂේත්‍රයක් තියනවලු. දැන් වෙනම චුම්බක ක්ෂේත්‍රයක් ඈ. බාහිරින් මොකක් හරි NS කියලා ද්‍රව දෙකක් තියාගෙන බාහිර චුම්බක ක්ෂේත්‍රයක් තියාගෙන ඒ චුම්බක ක්ෂේත්‍රයේ ළඟින් සන්නායක කම්බියකුත් තියෙනවා. දැන් නිකන් තියන්නේ ඔය සන්නායක කම්බිය. ඔය සන්නායක කම්බිය ධාරාවකුත් ගලන්න සාසනවා. එහෙම ගලද්දි ළමයි අර සන්නායක කම්බිය චලනයක් දක්වනවා. ඒ කියන්නේ චලනයක් වෙනවා කියන්නේ මොනවද තියෙනවද? බලයක් තියෙනවා. චලනයක් නිකන් වෙන්න විදියක් නැහැ නේ. අනිවාර්යෙන් චලනයක් වෙන්න නම් මොනවද තියෙන්න ඕනද? බලයක් තියෙන්න ඕනේ. නිකන් බලය නිකන් නිශ්චල වස්තුවක් චලනය වෙන්න නම් අනිවාර්යෙන් මොනවද තියෙන්න ඕනද? බාහිර අසමතුලිත බලයක් තියෙන්න. බලයක් නෙවෙයි බාහිර අසමතුලිත බලයක් තියෙනවා. ඒතර බාහිර අසමතුලිත බලයක් ඇති වෙලා තියෙනවා කොහොම හරි. ඒ ඇති වෙන්න හේතු උනේ මොකද්ද? දැන් තියෙන්නේ මෙතන මොනවා විතරද? ධාරාව ගෙන යන සන්නායකයක් තියෙනවා. ඊට අමතරව පිටිපස්සේ වටේ මොනවා තියෙනවද? චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. බාහිරින් චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. දැන් ඒක නිසා අන්න අර සන්නායක කම්බිය මොනවා වෙනවද? චලනය වෙනවා. චලනය වෙනවා කියන්නේ බාහිර සමතුලිත බලයක් හටගෙන තියෙනවා. ඒක නිසා අපි හොයන්න යන්නේ දැන් චුම්බක ක්ෂේත්‍රයක තිබූ ධාරාව ගෙන යන සන්නායකයක් මත ඇතිවන බලය කියන කතාව. හරි. දැන් බලමු ඉස්සල්ලාම චුම්බක ක්ෂේත්‍රයක් ඇඳගමු. දැන් මට කියන්න අර මූලික දැනුම මම කලින්ම කියලා දීපු දැනුමට අනුකූලව කොහේ ඉඳන්ද මේ චුම්බක ක්ෂේත්‍රය කොහෙන් කොහෙටද ක්‍රියාත්මක වෙන්නේ? දැන් උත්තර ද්‍රවයක් තියෙනවා දක්ෂිණ ද්‍රවයක් තියෙනවා. කොහේ ඉඳන් කොහෙට චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ?
උත්තර ධ්‍රවයේ සිට දක්ෂිණ ධ්‍රවයට වෙන කොහෙටවත් නෙමෙයි. උත්තර ධ්‍රවයේ සිට දක්ෂිණ ධ්‍රවයට. මම මේ ඊතල පොඩ්ඩ ඇද උනාට ගණන් ගන්න බෑ. ඔය කෙලින් තියෙන ඊතල කියලා හිතාගන්න. කොහේ ඉඳන් කොහෙට චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ? උඩ ඉඳන් යටට. උඩ ඉඳන් යටට. උත්තර ධ්‍රවයේ සිට දක්ෂිණ ධ්‍රවයේ වෙතට. හරි. දැන් සන්නායකය අඳින්න ඕනේ. මං අඳින්නම්කෝ සන්නායකය දැන්. මෙන්න සන්නායකය ගැහුවා. සන්නායකයේ ධාරාව ගෙන යන දිශාවකුත් මාක් කරගන්න ඕන අපි. අපි හිතමුකෝ මේ පැත්තට කරන්ට් එක ගලනවා කියලා. මෙන්න මේ පැත්තට කරන්ට් එක ගලනවා. හරිද? මෙන්න මේ පැත්තට. මෙහින් කරන්ට් එක යනවා සීංගල කරන්ට් එකක් දැන් යනවා. හරි. දැන් ළමයි හොඳම වැඩේ කියන්නේ මෙහෙම තිබ්බ ගමන් මෙන්න මේක දඟලන්න පටන් ගන්නවා. මේ සන්නායක මේ කම්බිය හෙල්ලෙන්න පටන් ගන්නවා. ඉතින් අපි මුකුත් කරේ නෑ. අපි කරේ මෙහෙම තියලා නිකන් ධාරාවක් දුන්නා. කරන්ට් එකක් සප්ලයි කරා. එහෙම සප්ලයි කරාට පස්සේ මෙන්න මේ සන්නායක කම්බිය හෙල්ලෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මොකක් වෙලාද? සන්නායක කම්බිය මත බාහිර අසමතුලිත බලයක් ක්‍රියා කරලා. ඒක අපි දීපු එකක්ද? නෑ. ඒක මෙන්න මේ බාහිර චුම්බක ක්ෂේත්‍රයයි මෙන්න මේ ධාරාවයි මොකක් හරි එකක් අන්තර්ක්‍රියා කරලා හට ගන්නා බලය. ඇත්තටම ළමයි උතන මොකද්ද දන්නවද වෙන්නේ? ඔයාලට මතකයි නේද ඉස්සෙල්ලා මම කියලා දුන්නා මෙන්න මේ නිකන් සන්නායකයක් වටත් චුම්බක ක්ෂේත්‍රයක් හට ගන්නවා කියලා. අන්න ඒ චුම්බක ක්ෂේත්‍රයයි අපි මේ දැන් අලුතින් දාලා තියෙන බාහිර චුම්බක ක්ෂේත්‍රයයි අන්තර්ක්‍රියා කරනවා. අන්තර්ක්‍රියා කරලා එතනදී ආකර්ෂණ විකර්ෂණ ඇති වෙලා තමයි මෙතන බලය හටගන්නේ. තේරුණාද? අන්න ඒ වගේ කතාවක් තමයි තියෙන්නේ. ඒත් ඒක ලොකුවට ඔයාලා දැනගන්න ඕනේ නෑ. ඒවා එහෙම කියලා නෙමෙයි තේරුම් ගන්න ඕනේ. කොහොම හරි බාහිර අසමතුලිත බලයක් හට ගන්නවා කියන එක විතරයි දැනගන්න ඕනේ. දැන් අපි බලන්න ඕනේ කොහොමද ඕක හොයන්නේ කියලා. ළමයි දැන් කාගේ අතේද බලය තියෙන්නේ? වාමාංශිකද නැත්නම් මොනවද ඒකට කියන්නේ? වාමාංශිකයන්ගේ අතේනේ දැන් බලය තියෙන්නේ. මම ওই දේශපාලන පක්ෂ පිළිබඳව නෑ. මම නිකන් ඔයාලට මතක තියාගන්න එකක් විතරයි කියන්නේ. ඒ ඇරෙන්න හුදු දේශපාලන කිසිදු ප්‍රතිපත්තියකට මම සම්බන්ධ නෑ. සහ මම කිසිම දේශපාලනයක් මොනවද ව්‍යාප්ත කිරීම සඳහා අනුබල දෙන කෙනෙක් නෙමෙයි. ඒක නිසා මට අදාළ නෑ ওই දේශපාලනේ. අපි ඔය වෙනම මේවා කරාට වෙනම ස්ටුඩන්ට් පාර්ලිමේන්ත් ගියාට මම ශ්‍රී ලංකා දේශපාලනය පිළිබඳව සක්‍රීය දායකත්වයක් තියෙන මිනිස්සෙක් නෙමෙයි. හරිනේද? ඒක නිසා මම කාගේවත් දේශපාලන පක්ෂයක් හෝ මේවක් ප්‍රචාරණය කරනවා නෙමෙයි මේක ඇතුලේ. ඒක නිසා හොද්දට අවබෝධයෙන් ඒක තේරුම් අරගෙන බලන්න. එහෙම නැතුව ඔයත් මෙයාගේ නේද කියලා ගොන් කතා කියලා දාන්න එපා. කිසිම හේතුවක් නැහැ මං ඒ වගේ දේශපාලන පක්ෂයට සහයෝගයක් නෙමෙයි දක්වන්නේ. ඔයාලට මතක තියාගන්න දෙයක් විතරයි මම මේ කියන්නේ. දැන් ළමයි මේ වෙලාවේ බලය තියෙන්නේ කාගේ අතේද? බලය තියෙන්නේ වාමාංශිකයන්ගේ අතේ. ඒ කියන්නේ වම් පැත්තේ තමයි දැන් බලය තියෙන්නේ. එහෙම මතක තියාගන්නකෝ. දැන් වාමාංශිකයන්ගේ අතේ තමයි බලය තියෙන්නේ. කියන්නේ වම් පැත්තේ තමයි බලය තියෙන්නේ. වම් පැත්තේ බලය තියෙනවා කියන්නේ වම් පැත්තේ බලය තියෙනවා කියන්නේ අපි මෙතෙන්ට පාවිච්චා කරන්නේත් වම් මත කියලා මතක තියාගන්න. මොකද්ද? දැන් බලය තියෙන්නේ කාගේ අතේද? වම් අතේ. එහෙනම් බලයක් හොයන්න තියෙන ඕනම තැනකදී අපි පාවිච්චි කරන්නේ මොන අතද? වම් මත. අන්න එහෙමයි ගන්න අපි. අපි තියෙන එකත් වාසියට තමයි හරවගන්නේ. මොකද්ද? දැන් බලය තියෙන්නේ කාගේ අතේද? වම් අතේ. එහෙනම් බලය ගැන මොකක් හරි දෙයක් අහනවා නම් අපි ගන්න ඕනේ මොන අතද? වම් අත. වම් අත තමයි අපි ගන්න ඕනේ. බලය ගැන මොකක් හරි දෙයක් අහනවා නම් අපි මොන අතද ගන්නෙ? වම් අත. ඒක හොඳට මතක තියාගන්න. ළමයි මෙන්න මේකේ ඔය මං කිව්ව අසමතුලිත බලය හොයන්න අපිට ෆ්ලෙමින් කියන විද්‍යාඥයා ඉදිරිපත් කරන නියමයක් මොකක්ද ඒකට කියන්නේ? ෆ්ලෙමින්ගේ වමත් නීතිය කියලා. ළමයි චුම්බක සන්නායකයක් ධාරාව ගෙන යන සන්නායකයක් චුම්බක ක්ෂේත්‍රයක් මත තැබුවාම ඒ සන්නායකයේ මත බලයක් හට ගන්නවා. බලයක් හටගන්නේ බලය නම් මොනවාටද? වම් මත. එහෙනම් මොකද්ද මේ නියමය? ෆ්ලෙමින්ගේ වමත් නීතිය. ළමයි මේකේ ඇතිවන බලයේ දිශාව හොයන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ෆ්ලෙමින්ගේ වමත් නීතිය කියන එක. මොකද්ද? ෆ්ලෙමින්ගේ වමත් නීතිය කියන එක. බලන්න ඕනේ ෆ්ලෙමින්ගේ වමත් නීතිය කියන්නේ මොකද්ද කියලා. කෙටියෙන් මතක තියාගමු. ගන්න වම් මත කියන දේවල් කරන්න. නැත්නම් ඉතින් වීඩියෝ එක නවත්තලා කියාට කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි නේද? කියන දේවල් අනිවාර්යෙන් කරලා මේක වැඩි ගොඩ දාගන්න. නැත්නම් නිකන් බලන එකේ data cost එක ඒ හැමදේම අපරාධයක් වෙයි. ඒක නිසායි කියන්නේ නැත්නම් මට තරහකට නෙමෙයි මම මේ කෑ ගහන්නේ. මීට වඩා අපි වෙනම අර ෆ්‍රීලි සහ රිලැක්ස් තමයි උගන්වන්නේ. ඒත් මම මෙතනදී පාවිච්චි කරන්නේ වෙන ටෆ් මෙතඩ් එකක්. මොකද හේතුව කෙටි කාලයක් තුල මේවා ඔළුවට යන්න නම් අනිවාර්යෙන් ඒ වගේ මෙතඩ් එකක් තිබිය යුතුමයි. හරි නේද? ආතල් දීලා මේක කරන්න බෑ. හොඳට මතක තියාගන්න එක. හරි. මේ තියෙන්නේ වම් අත. වම් අත ගත්තා. වම් අතේ ඇඟිලි 3. මුල් ඇඟිලි 3. මහපට ඇඟිල්ල, දඹර ඇඟිල්ල, මැද ඇඟිල්ල. 3 ගන්න. 3 අරගෙන අර රැප් කියන මොඩල් එක තියෙන. රැප් කියන මොඩල් එක දෙක. දන්නේ නැහැ. කොහොම හරි එකිනෙකට ලම්බක තල 3ක තියාගන්න. දැන් මේ දෙක ගත්තොත් මේ දෙක ලම්බකයි. මෙහෙම සැලකුවොත් මේ දෙක ලම්බකයි. මහපට ඇඟිල්ලයි මේකයි. මේ දෙක සැලකුවොත් මේකයි මැද ඇඟිල්ලයි සැලකුවොත් ඒ දෙකත් වෙන වෙනම ලම්බකයි. ඒ දෙකත් වෙන වෙනම ලම්බකයි. මේ එකිනෙකට ඕනම තලයක ලම්බකයි. මේ ලස්සනට පේනවා. එකිනෙකට ලම්බකයි. කොහොම ගත්තත් ලම්බකයි. අංශක 90ක් හිටිනවා. තේරෙනවනේ කොහොම ගත්තත් අංශක 90ක් හිටිනවා. හරිනේ මෙහෙම තියාගන්න. හරි. දැන් ගමු. දැන් අතක් ගත්තා වම් අත තමයි ගත්තේ. මොකද බලේනේ හොයන්නේ. ළමයි හොඳට මතක තියාගන්න. බල්ලා චූ දාලා. මොකද්ද? බල්ලා චූ දාලා.
මෙහෙමයි. මේක මටත් කියලා දීපු එකක්. සර් කෙනෙක් කුරුණෑගල හිටපු අපේ විද්‍යාව උගන්වපු ප්‍රියන්ත බණ්ඩාර සර් තමයි මේක කියලා දුන්නේ. සර්ට රෙස්පෙක්ට් හරනේ. මම ක්‍රෙඩිට් එක සර්ටම දුන්නා. මේක මං හොයාගත්ත එකක් නෙමෙයි. ඒ සර් හොයාගෙන මට කියලා දීපු එකක්. ඉතින් ඒ සර්ටත් thank you. ඔයාලා මේක බලනවා නම් ඒ හැම පිනක්ම ඒ සර්ටත් අයිති වෙන්න ඕනේ. හරි නේද? හරි. ඕකේ. මොකක්ද ඒක? බල්ලා චූ දාලා. කොහොමද මහපට ඇඟිල්ලෙන් බල්ලා. ඊට පස්සේ දඹර ඇඟිල්ලට චූ. ඊට පස්සේ අවසාන එක මොකද්ද? මැද ඇඟිල්ලට මොකද්ද? දාලා. බල්ලා චූ දාලා. මේකෙන් තමයි මේ මැච් එක ඔක්කොම දුවන්නේ. ළමයි බල්ලා කියන්නේ බලයට. බල්ලා කියන්නේ මොකටද? බලයට. මහපට ඇඟිල්ලෙන් බලය පෙන්නනවා. මහපට ඇඟිල්ලෙන් මොනවද පෙන්නනවද? මහපට ඇඟිල්ලෙන් මොකක් පෙන්නනවා කියලාද කියන්නේ? මහපට ඇඟිල්ලෙන් මොකක් පෙන්නනවද? බලය පෙන්නනවා. මහපට ඇඟිල්ලෙන් බලය පෙන්නනවා. හරි. මහපට ඇඟිල්ලෙන් බලය පෙන්නනවා. ඊට පස්සේ මේකෙන් දමරැඟිල්ලෙන් මොකක් පෙන්නනවද? චූ කියන්නේ චුම්බක ශේෂ්ත්‍රය. මැදගිල්ලෙන් මොකක් පෙන්නනවද? මැදගිල්ලෙන් බල්ලා චූ දාලා ධාරාව පෙන්නනවා. දැන් මේ ඇඟිලි තුන ඒ තියෙන පැත්තට යොමු කරන්න ඕනේ. බලයද අපි හොයන්න යන්නේ මොකද්ද දැන් මෙතනදී? බලය තමයි අපි හොයන්න යන්නේ. බලය කියන්නේ මහපට ඇඟිල්ල. ඒක තාම දාන්න අපි දන්නේ නැහැ කොයි පැත්තටද තියෙන්නේ කියලා. ඒක නිසා ඒක දාන්න යන්නේ ඉස්සල්ලාම. දඹර ඇඟිල්ල ගන්නවා. ඒ කියන්නේ මොකක්ද දඹර ඇඟිල්ලෙන් කියන්නේ? චූ කියන්නේ මොකද්ද? චුම්බක ශේෂ්ත්‍රය. චුම්බක ශේෂ්ත්‍රය කොහෙන්ද කොහෙටද තියෙන්නේ මේ? උත්තර ධ්‍රවයේ ඉඳන් දක්ෂිණ ධ්‍රවය. ඒ කියන්නේ උඩ ඉඳන් යටට. අපි ඇඟිල්ල දානවා උඩ ඉඳන් යටට. මෙහෙම දැම්මා. ඒක හොල්ලන්නේ නැහැ ඊට පස්සේ. ඒක ඊට පස්සේ හොල්ලන්න බෑ අපිට. ඒ දඹර ඇඟිල්ල දැන් කොහෙමත් ආයෙ හොල්ලන්න බෑ. ඊට පස්සේ මැද ඇඟිල්ල ගන්නවා. මැද ඇඟිල්ලෙන් මොකද්ද කියන්නේ? දාලා. දාලා කියන්නේ මොකද්ද? ධාරාව. දැන් බලමු ධාරාව කොහෙටද තියෙන්නේ කියලා. ධාරාව තියෙන්නේ ළමයි කොහෙටද? මෙන්න මේ පැත්තට. මෙන්න මේ පැත්තට තියෙනවා නම් චුම්බක ශේෂ්ත්‍රය පල්ලෙහාට තිබ්බේ. ධාරාව කොහෙට යන්න ඕනද? මෙන්න මේ පැත්තට යන්න ඕන. දැන් මෙහෙම ඇඟිලි මෙහෙම නමන්නේ අපි ඈ. දැන් මෙහෙම තියනවා. දැන් චුම්බක ශේෂ්ත්‍රය මෙහෙට සමහරවිට චුම්බක ශේෂ්ත්‍රය මෙහෙට මේ පැත්තට මෙහෙම කරලා මෙහෙම නමාගෙන ඉන්නේ. ඒක එකපාරක් පොඩ්ඩක් නමලා බලනවා හරියනවද නැද්ද කියලා. හරිද? දැන් මෙහෙම ගත්තාම මේක කොහෙටද චුම්බක ශේෂ්ත්‍රය තියෙන්නේ? චුම්බක ශේෂ්ත්‍රය දමර ඇඟිල්ලට දාන්නේ. දමර ඇඟිල්ල කියන්නේ මේ ඇඟිල්ල. චුම්බක ශේෂ්ත්‍රයනේ. චුම්බක ශේෂ්ත්‍රය කොහේ ඉඳන් කොහෙටද? උඩ ඉඳන් යටට. මැදගිල්ල ගත්තා. මැදගිල්ල අරගෙන බැලුවා ධාරාව මේ මැදගිල්ල මෙහි තියෙන්නේ දැන් ඈ. මැදගිල්ල කොහෙටද හරවන්න ඕනේ? මෙන්න මේ පැත්තට හරවන්න. දැන් මෙහි මැදගිල්ල හරවලා මෙහෙම කරගෙන හදන්න එපා. නිකන් මෙහෙම බලන්න මේ. නිකන් දැන් මම අත පොඩ්ඩක් දිග අරපුවාම මේක හරියනවා. මේ මැදගිල්ල මේ පැත්තට තියෙන්න ඕනේ. මැදගිල්ල මේ පැත්තට තිබ්බහම බලය කොහෙටද තියෙන්න ඕනේ? ඇතුල් පැත්තට මේ බෝඩ් එකේ තලයේ තුලට. තලයේ තුලට නම් අපි අර සංකේත වලින් අපි දන්නවා. තලයේ තුලට කොහොමද පෙන්වන්නේ අපි? තලයේ තුලට අපේ පැත්තෙන් එළියට ඊතලයක් යනවා. අපේ පැත්තෙන් එළියට ඊතලයක් කොහොමද යවන්නේ? මෙන්න මේ වගේ කතිරයක් තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ බලයේ දිශාව කොහෙටද තියෙන්නේ? ඇතුළට. බලය F කියලා කියනකො ෆෝස් කියන එකකින්. ඒතර ෆෝස් එක කොහෙටද තියෙන්නේ? තලයේ තුලට තමයි තියෙන්නේ. ආයෙත් බලන්න වම් අත ගත්තා. මොකද බලය ගැන අහන්නේ. වම් අත තමයි බලය තියෙන්නේ. වම් අත ගත්තා. බල්ලා චූ දාලා බැලුවා. චුම්බක ශේෂ්ත්‍රයේ යටට ධාරාව අර පැත්තට නම් මේ ධාරාව අර පැත්තට නම් බලය කොහෙටද? ඇතුල් පැත්තට. තව එකක් මන් දෙන්නම්. S N මෙන්න මේ පැත්තට තමයි ධාරාව ගලන්නේ. හොයන්න බලන්න බලය කොහෙටද කියලා. නවත්තලා ඇහුවත් කමන්නේ. චුම්බක ශේෂ්ත්‍රය කොහෙටද? උත්තර ධ්‍රවයේ ඉඳන් දක්ෂිණ ධ්‍රවයට. මං හදනවා උත්තර ධ්‍රවයේ ඉඳන් දක්ෂිණ ධ්‍රවයට. චුම්බක ශේෂ්ත්‍රය බල්ලා චූ දාලා ගත්තා. බල්ලා චූ දාලා. චුම්බක ශේෂ්ත්‍රය කොහෙද? බලේ නම් වම් අත. ඉස්සෙල්ලා මේක බලන්නේ. වම දකුණ මාරු වෙයි. විභාගයේ මාරු වෙනවා. ඒකයි කියන්නේ මම මේ පුණා කියන්නේ විභාගෙදි මේවා මාරු කරනවා බලා. ඒක නිසා අනිවාර්යෙන් මේක තේරුම් ගන්න. බලේ කොහෙටද දාන්න ඕනේ කියලා අපි දන්නේ නැහැ. ඒක නිසා මහපට ඇඟිල්ල නෙමෙයි ඉස්සෙල්ලාම දාන්නේ. චුම්බක ශේෂ්ත්‍රය කොහේ ඉඳන් කොහෙටද තියෙන්නේ? යට ඉඳන් උඩට. ධාරාව කියන්නේ මැදගිල්ල. මැදගිල්ල කොහෙටද තියෙන්නේ? මේ පැත්තට තියෙන්න ඕනේ. එතකොට අනිත් එක මහපට ඇඟිල්ල කොහෙටද එහෙනම් එන්නේ මේ? එළිය පැත්තට එන්නේ. මහපට ඇඟිල්ල කොහෙටද එන්නේ? එළියට එන්නේ. මහපට ඇඟිල්ල කොහෙටද එන්නේ? එළියට එන්නේ. එහෙනම් එළියට එනවා කියන්නේ අපි කොහොමද පෙන්වන්නේ? අපේ පැත්තට ඊතලයක් එනවා. අපි මේක දිහා බලන් ඉන්නවනේ අපේ පැත්තට ඊතලයක් එනවා. අපේ පැත්තට ඊතලයක් එද්දී අපිට කොහොමද පේන්නේ? ඩොට් එකක් විතරයි. හරි නේද? ඒ කියන්නේ බලයේ දිශාව තමයි ඔය අපි පෙන්වුවේ. මොකෙන්ද ඔය පෙන්වුවේ? ෆ්ලෙමින්ගේ වමත් නීතිය. බල්ලා චූ දාලා concept එකකින් ඒක ගොඩ දැම්මා. දැන් ළමයි තේරෙනව නේද? චුම්බක ශේෂ්ත්‍රයක් මත ධාරාව ගෙන යන සන්නායකයක් තිබ්බොත් ඒ සන්නායකයේ මත මොකක් ඇති වෙනවද? බලයක් ඇති වෙනවා කියලා. ගෙදරදී ඕනනම් ඕවා නිකන් ප්‍රැක්ටිස් කරලා බලන්න. ඒ කොහොම කරත් ඉතින් ඔච්චර තමයි. ඔය concept එක තේරුම් ගත්තා නම් එච්චරයි. ළමයි හිතලා බලන්න අපේ ගෙදර තියෙන ඔය එක දේවල් එක උපකරණ දිහා පොඩ්ඩක් හිතලා බලන්න. මොනවද උපකරණ තියෙන්නේ? ශබ්ද විකාශක යන්ත්‍රය. අන්න ඒක ඊට පස්සේ DC මෝටර එක, සරල ධාරා මෝටර එක. ඔය ගෙදර පොඩි ටොයිස් කෑලි වල තියෙන මෝටර එක. අර ඉස්සර සෙල්ලම් කරන්න එහෙමත් ගේන්නේ අපි. ඒවා ඊට පස්සේ කඩලා චුම්බක කෑලි ගලවන්නේ. අන්න ඒ මෝටරේ තියෙන. අන්න ඒ මෝටර සරල ධාරා මෝටරේ ඊට පස්සේ එතනින් ගත්තාම මොකද්ද අපේ ශබ්ද විකාශක යන්ත්‍රය. ඔය දෙකේම ළමයි ක්‍රියාත්මක වෙන concept එක මොකද්ද? මෙන්න මේ අපි කතා කරපු concept එක තමයි. මොකද්ද?
ධාරාව ගෙන යන සන්නායකයක් චුම්බක ක්ෂේත්‍රයක තිබ්බම නැත්නම් චුම්බක ක්ෂේත්‍රයක් මත ධාරාව ගෙන යන සන්නායකයක් තිබුවාම ඒ සන්නායකයේ මත බලයක් හට ගන්නවා කියන එක. ළමයි ඕක පාවිච්චි කරලා තමයි ශබ්ද විකාශක යන්ත්‍රය ඒ වගේම තමයි සරල ධාරා මෝටරය කියන දෙකම වැඩ කරන්නේ. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. මොකද ඔය අහලා තියෙනවා. හරි නේද? රචනා ප්‍රශ්නයකට උනත් අහන්න පුළුවන්. MCQ එකකට උනත් අහන්න පුළුවන්. හරි නේද? හරි. එතකොට concept එක තේරුම් ගත්තා. ඒකේ යෙදීම් දෙකක් තියෙනවා කියලා දැනගත්තා. ළමයි හොඳට මතක තියාගන්න අනිවාර්යෙන් මේ පාර මෝටරේ කොටස් ටික බලාගෙන යන්න. මෝටරේ ධාරාව වෙනස් කරන්නේ මොන කෑල්ලෙන්ද? කමියුටේටරෙන්. නැත්තම් මොකෙන්ද ඒකට කියන්නේ තව නමක්? න්‍යායාදේශකේ. මොකද්ද අර මෝටරයක් ඇතුලේ තියෙන පොඩි මෝටරයක් නේ සරල ධාරා මෝටරයක්. මෝටරයක් ඇතුලේ ධාරාවේ දිශාව වෙනස් කරනවා ඇතුලේ. ඒ concept දන්නේ නැත්තම් ඒක පොඩ්ඩක් බලන්න. මම මේ වෙලාවේ ඒක පැහැදිලි කරන්න ගන්නෑ. ඒකට අපරාධයක් වෙනවා ඒක නිසා. ධාරාව ගෙන යන්න දිශාව මාරු කරනවා මෝටරේ තියෙන එක කෑල්ලකින්. ඒකට අපි කියන්නේ න්‍යායාදේශකේ නැත්නම් ඒකට මොකක් කියනවද? කමියුටේටර් එක කියලා කියනවා. කමියුටේටර් එක නැත්නම් අපි ඒකට මොකක් කියනවද? න්‍යායාදේශකේ කියලා කියනවා. හරි නේද? ඒක පොඩ්ඩක් බලාගෙන ආයුතුයි. ඒ හා සම්බන්ධයෙන් තියෙන මේ කොටස් ටික එකෙන් මොකද්ද වෙන්නේ කියන දේ සම්බන්ධව. හරි. ඒක මතක් කරා. ඊට පස්සේ දැන් වෙනම කතාවකට දැන් ඉන්න හදන්නේ. දැන් වෙනම කතාවකට ඉන්න හදන්නේ. ඊළඟට කතා කරන්න යන්නේ අර බයිසිකල් ඩයිනමෝ හා සම්බන්ධයෙන් එහෙම තියෙන බයිසිකල් ඩයිනමෝ සම්බන්ධයෙන් එහෙම තියෙන කොටස. මොකද්ද ඔය කියන්නේ? බයිසිකල් ඩයිනමෝ කොහොමද තියෙන්නේ? බයිසිකලේ පාගනවා, බයිසිකලේ රෝදේ කැරගෙනවා. එහෙම කැරගෙද්දී ඩයිනමෝවෙන් කරන්ට් එකක් හැදෙනවා කියනවා. ඇත්තනම් විභව අන්තරයක් හට ගන්නවා කියලා හිතන්නකො. හරිද? විභව අන්තරයක් හට ගන්නවා. නැත්නම් කරන්ට් එකක් හට ගන්නවා කිව්වත් එකයිනේ. ඒ කියන්නේ කොහොමද ඒක වෙන්නේ? අන්නේ ඒකට අදාළ concept එක තමයි අපි දැන් ඉගෙන ගන්න. ළමයි නිකන් තියෙන ඩයිනමෝව කියන උපකරණේ කෙලින්ම මොනවා වෙනවද? ඩයිනමෝව කියන උපකරණේ පොඩි බලයක් අපි බාහිරින් යොදපුවාම බාහිරින් බලයක් නෙවෙයි ඔය අර තියෙන වටේ තියෙන කප් එක කැරකෙනවනේ අපි රෝදේ කැරගෙද්දි ඒ උඩ තියෙන පොඩි කප් එක කැරකෙනවා. එහෙම කැරගෙද්දි ඒ කියන්නේ බලයක් අපි ඇති කරලා තියෙනවා. එහෙම බලයක් ඇති වෙද්දි මොකක් වෙනව කියලා කියනවද? එහෙම බලයක් ඇති වෙද්දි මොකක් වෙනව කියලා කියනවද? අන්න ධාරාවක් හට ගන්නවා කියනවා. දැන් බලන්න ඕන අපි කොහොමද ඕකේ ධාරාවක් හටගන්නේ කියලා. ළමයි අපිට පෙවුන් නැති වුණාට අනිවාර්යෙන් ඕකේ ඇතුලේ මොනවද තියෙනවද තව? චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. ඒ කියන්නේ දැන් චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. ඒ වගේම තමයි අපි බලයක් ඇති කරනවා. එහෙම ඇති කරද්දි මොකක් හට ගන්නවා කියලා දැන් කියන්න හදන්නේ. ධාරාවක් හට ගන්නවා. දැන් ඉස්සෙල්ලා එකත් එක්ක පටල ගන්න එපා. මේ කියන එකයි අරකයි දෙහනම් දෙකම එකම concept එකකින් අර ෆ්ලෙමින්ගේ වමත් දාලා හොයන්න පුළුවන්. එහෙම කියලා හිතන්න එපා. මේක පොඩ්ඩක් වෙනස් කතාවක්. හරිද? මේක වෙනස් කතාවක්. මොකද ওই බලයේ දිශාව එහෙම ලේසියකට අපිට මේ එකපාරම කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි ඒකට වෙනම කතාවක් තමයි යන්නේ. වෙනම කතාවකට තමයි යන්නේ. අපි ඒකට කියනවා විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා. මොකද්ද? විද්‍යුත් චුම්බක ප්‍රේරණය. ඒකට හේතුව මොකද්ද? අපි බලයක් දීලා චුම්බක ක්ෂේත්‍රයක් ඇතුලේ මොකක් හරි දෙයක් සන්නායකයක් කරකවලා ඒ සන්නායකයේ මත දැන් ධාරාවක් හදා ගන්නවා. ධාරාවක් ප්‍රේරණය කරනවා. ඒක නිසා අපි ඒකට මොකක් කියනවද? විද්‍යුත් චුම්බක ප්‍රේරණය. චුම්බක පාවිච්චි කරලා විද්‍යුතයක් ප්‍රේරණය කරනවා. ඒකට අපි කියනවා මොකක් කියලාද? විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා. විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා. දැන් concept එක අපි ඉගෙන ගත්තා. මොකද්ද විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන්නේ කියලා අපි බලන්න ඕනේ. විද්‍යුත් චුම්බක ප්‍රේරණය මොකෙන්ද හොයන්නේ? මෙහෙමයි. ඔයාලා දැනගන්න ඕනේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය යටතේ එක දෙයක් මොකද්ද? විද්‍යුත් චුම්බක ප්‍රේරණයේ දිශාව පිළිබඳව දැනගන්න ඕනේ. ප්‍රේරණය වන ධාරාවේ දිශාව ගැන දැනගන්න ඕනේ. හරිද? මොකද්ද දැනගන්න ඕනේ එකම දේ? දැන් විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා දෙයක් වෙනවා. ඒකේ මොනවා ලැබෙනවා කියලා කියවුවද? ධාරාවක් ලැබෙනවා කිව්වා. එහෙම ධාරාවක් ලැබෙද්දි ඒ ධාරාවේ මොකක් දැනගන්න ඕනේ කියලා කියනවද? දිශාව දැනගන්න ඕනේ කියලා කියනවා. දැන් බලන්න ඕනේ අපි ඔය ධාරාවේ දිශාව කොහොමද හොයන්නේ? සහ විද්‍යුත් චුම්බක ප්‍රේරණය යටතේ. දැන් විද්‍යුත් චුම්බක ප්‍රේරණය නම් පැහැදිලි කරලා ඉවරයි. ඒ දිශාව කොහොමද? ඒ ධාරාවේ දිශාව කොහොමද හොයන්නේ කියලා ළමයි ධාරාවේ දිශාව හොයන්නේ ෆ්ලෙමින්ගේ දකුණත් නීතියෙන්. ඒකට අපි පාවිච්චි කරන්නේ මොකද්ද? දකුණු අත. දකුණු අත තමයි ඒකට පාවිච්චි කරන්නේ. මොකද්ද? විද්‍යුත් චුම්බක ප්‍රේරණය සඳහා භාවිතා කරයි. විද්‍යුත් චුම්බක ප්‍රේරණයට ෆ්ලෙමින්ගේ විද්‍යුත් චුම්බක ප්‍රේරණයේ දිශාව හඳුනා ගැනීමට ෆ්ලෙමින්ගේ දකුණත් නීතිය යොදාගනි. ඒක දාගන්න ඕ. අවශ්‍ය දේවල් නෝට් ඩවුන් කරගන්න නැති කියලා හිතනවා. අනිවාර්යෙන් නෝට් ඩවුන් කරගන්න ඕනේ. මම කියවනේ ටයිම් එකක් ඒකට දෙන්නේ නැහැ. ඔයාලා තනියෙන් තමයි මේ වැඩේ කරගන්න ඕනේ. හරි නේද? ෆ්ලෙමින්ගේ දකුණත් නීතිය යොදා ගන්නවා. සහ තව දෙයක් ඔයාලා දැනගන්න ඕනේ. මේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය විශාලත්වය විදුලිය අලුතින් හටගන්න ධාරාවේ විශාලත්වය රඳා පවතිනවා. නැත්නම් ওই ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය
කොහොමත් එකයි ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය කියන්නේ මොකද්ද? වෝල්ටේජ් එකට කියන තව නමක් තමයි. ඒ කියන්නේ විභවාන්තරය වගේම තමයි. ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය. දැන් විද්‍යුත් ගාමක බලය කියන්නේ වෝල්ටේජ් එකටනේ. දන්නවනේ. වෝල්ටීයතාවය කියන එකටම තමයි විද්‍යුත් ගාමක බලය කියන්නේ. දැන් මේ ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය කියවම අලුත් වචනයක්ද? නෑ නෑ නෑ. ප්‍රේරිත විද්‍යුත් ගාමක බලයක් කියන්නේ මොකද මේක අලුතින් අපි හදාගන්න දෙයක්. අපි බලයක් දීලා විද්‍යුතය හදාගන්න දෙයක්. ඒක නිසා තමයි ඔය ප්‍රේරණය කියන වචනේදී අපි හදාගන්නවා කියන තේරුම ඇතුව තමයි ප්‍රේරණය කියලා දෙන්නේ. ප්‍රේරණය හරි. එතකොට දැන් ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය කියන්නේ මොකද්ද? වෝල්ටේජ් එකක්ම තමයි. ඒ කියන්නේ විභවාන්තරයක්ම තමයි. හරි නේද? විභවාන්තරයක්ම තමයි. හරි. මෙහෙමයි. දැන් අපි තේරුම් ගන්න ඕනේ ඔය කියන ප්‍රේරිත විද්‍යුත් ගාමක බලයේ විශාලත්වයට බලපාන සාධක මොනවද කියලා. හරිද? දැන් අර දිශාව හොයන්න කලින් ෆ්ලෙමින්ගේ දකුණත් යන්න කලින් අපි දැනගන්න ඕනේ දැන් අර හට ගන්න එකේ මොකද්ද විශාලත්වයක් තියෙනවනේ. හට ගන්න විද්‍යුත් ගාමක බලය නැත්තම් ධාරාවේ විශාලත්වයක් තියෙනවනේ. ওই විශාලත්වය මොනවා මතද රඳා පවතින්නේ කියලා. ඒ විශාලත්වය හොයන්න ඔයාලට නෑ. ඒක හොයන්නත් ක්‍රම තියෙනවා. ඒ හොයන්න තිබ්බට ඔයාලා ඒක ඉගෙන ගන්න නැහැ. ඔයාලා දැනගන්නේ ඒක රඳා පවතින සාධක විතරයි. හරි නේද? සාධක ටික ලියා ගන්න. එකක් තමයි දඟරේ වට ගණන. අනික චුම්බකයේ ප්‍රබලතාවය. අනිත් එක තමයි චුම්බකයේ හෝ දඟරය චලනය කරන වේගය. හරිද? මොකද්ද? දඟරේ වට ගණන ওই චුම්බක ප්‍රේරණය වෙන විද්‍යුත් ගාමක බලය. ප්‍රේරණය වෙන විද්‍යුත් ගාමක. ඒ කියන්නේ අලුතින් හැදෙන විද්‍යුත් ගාමක බලය. අලුතින් හැදෙන වෝල්ටීයතාවය. ඒ වෝල්ටීයතාවයේ විශාලත්වය තියෙන කොච්චර ලොකුද කියලා අන්න ඒක රඳාපවතින සාධක තුනක් තියෙනවා. එකක් තමයි දඟරේ වට ගණන. ඔහි දඟරේද ඔය කියන්නේ? ඔය සන්නායකයක් ගැන කතා කරන්නේ. දඟරේ වට ගණන ඊට පස්සේ චුම්බකයේ ප්‍රබලතාවය. මම කියවනේ ඇතුළේ අර චුම්බකයක් එහෙම තියෙනවා කියලා. අන්න ඕකේ ප්‍රබලතාවය. ඒ වගේම තමයි චුම්බකය හරි නැත්නම් දඟරේ හරි. හොඳට මතක තියාගන්න. එක්ක චුම්බකය වෙන්න පුළුවන් නැත්නම් දඟරේ වෙන්න පුළුවන්. ඒක චලනය වන වේගය මත රඳා පවතිනවා. හරිද? ඒ කියන්නේ වේගෙන් කරකිනවා නම් වේගෙන් ඒ දඟරේ හරි නැත්නම් චුම්බක ක්ෂේත්‍රය හරි වෙනස් වෙනවා නම් අනිවාර්යෙන් එතනදී හට ගන්නා විද්‍යුත් ගාමක බලය මොනවා වෙනවද? වැඩි වෙනවා. හරි නේද? එතකොට දඟරේ වට ගාන වැඩි නම් විද්‍යුත් ගාමක බලය හට ගන්නවා. දඟරේ වට ගාන වැඩි නම් විද්‍යුත් ගාමක බලය හට ගන්නවා. චුම්බකයේ ප්‍රබලතාවය වැඩි නම් හොඳ ප්‍රබල චුම්බකයක් ගත්තොත් අන්න මොනවා වෙනවද? ධාරාවේ විශාලත්වය නැත්නම් ප්‍රේරිත විද්‍යුත් ගාමක බලයේ විශාලත්වය මොනවා වෙනවද? වැඩි වෙනවා. ප්‍රේරිත විද්‍යුත් ගාමක බලයේ විශාලත්වය වැඩි වෙනවා. හරි නේද? ඔය concept clearly තේරුම් ගන්න. හරි නේද? දැන් අපි දන්නවා ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය රඳා පවතින සාධක. ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය රඳා පවතින සාධක තුනක් දන්නවා. ඒකත් ඉගෙන ගත්තා. දැන් බලන්න ඕනේ ඒකේ දිශාව ඔය ඇතිවන ප්‍රේරිත විද්‍යුත් ගාමක බලයේ විශාලත්වය පිළිබඳව අවබෝධයක් ගත්තා. දැන් දිශාව පිළිබඳව අවබෝධයක් ගන්න ඕනේ. ඒකට මම කිව්වා මොන නියමය පාවිච්චි කරනවා කියලාද? ෆ්ලෙමින්ගේ දකුණත් නීතිය පාවිච්චි කරනවා කියලා. දැන් ඉස්සලා ගත්තේ මොකද්ද? ෆ්ලෙමින්ගේ වමත්. ඒකට ගත්තේ මොකද? වමේ තියෙන්නේ බලය. දැන් බලයක් නෙමෙයිනේ හොයන්නේ. දැන් හොයන්නේ ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය. නැත්නම් ධාරාවක් ගැන. ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය. ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය හොයන්න අපි පාවිච්චි කරන්නේ මොකද්ද? ෆ්ලෙමින්ගේ දකුණත් නීතිය. ළමයි අරකෙත් විශාල වෙනසක් නැහැ. අර විදිහටම ඇඟිලි තුන අංශක 90න් 90ට ලම්බකව එකිනෙකට ලම්බකව අපි කියන්නේ කොහොමද මහපට ඇඟිල්ල දඹර ඇඟිල්ල මැද ඇඟිල්ල එකිනෙකට ලම්බක තල තුනක පිහිටනවා කියලා. දැන් මම අර ඉස්සල්ලා එකේ නියමයේ විස්තර කරේ නෑ. ෆ්ලෙමින්ගේ වමත් නීතිය කියන්නේ මොකද්ද? මහපට ඇඟිල්ල දඹර ඇඟිල්ල මැද ඇඟිල්ල එකිනෙකට ලම්බක තල තුනක පවතින විට මහපට ඇඟිල්ලෙන් බලයේ දිශාවත් නෑ මහපට ඇඟිල්ලෙන් ඉස්සල්ලාම යාලා විස්තර කරන්න පටන් ගන්න මැද දඹර ඇඟිල්ලේ. දඹර ඇඟිල්ලෙන් චුම්බක ක්ෂේත්‍රයේ විශාලත්වයත් මැද ඇඟිල්ලෙන් ධාරාවේ දිශාවත් නිරූපණය කළ විට මහපට ඇඟිල්ලෙන් බලයේ දිශාව ලැබෙයි කියලා. ඕක තමයි ෆ්ලෙමින්ගේ වමත් නීතිය කියන්නේ. ඉතින් ෆ්ලෙමින්ගේ දකුණත් නීතිය කියන්නේ දකුණු අතට ගන්නවා. දකුණු අතේ මහපට ඇඟිල්ල මැද දඹර ඇඟිල්ල මැද ඇඟිල්ල. ඕවකින් තුනක් කියනවා. එක දේවල් තුනක් කියනවා. ඒ දේවල් තුනෙන් තමයි අපි දැන් වැඩේ ගොඩ දාන්න හදන්නේ. ළමයි හොඳට මතක තියාගන්න මෙතනදිත් අපිට බල්ලා චූ දාලා ගන්න පුළුවන්. හරිද? බල්ලා චූ දාලා ගන්න පුළුවන්. හැබැයි දැන් මෙතන බල්ලා කියන එකේ බලය කියන එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන චලනය වන දිශාව. නැත්නම් එක්කෝ දඟරය නැත්නම් චුම්බක ක්ෂේත්‍රය. ඒක චලනය වන දිශාව තමයි මෙතෙන්ට ගන්න. හරිද? චලනය වන දිශාව තමයි මහපට ඇඟිල්ල ගන්න. ඊට පස්සේ දඹර ඇඟිල්ලට චුම්බක ක්ෂේත්‍රයම තමයි. දැන් මේ මැද ඇඟිල්ලෙන් එතකොට මොකද්ද කියන්නේ? ප්‍රේරිත විද්‍යුත් ගාමක බලයේ දිශාව. ප්‍රේරිත විද්‍යුත් ගාමක බලයේ දිශාව. හරි නේද? එතකොට ප්‍රේරිත විද්‍යුත් ගාමක බලයේ දිශාව අපිට එකකින් හොයන්න හැකියාව තියෙනවා. දැන් අපි කරන්න හදන්නේ මොකද්ද? සන්නායකයක් ධාරාව ගලන්න ඉඩ දෙනවද? නෑ. හිස් සන්නායකයක්. මොකුත් ධාරාව ගලන්නේ නැති නිකන් සන්නායකයක් ගන්නවා. සන්නායකයක් අරගෙන චුම්බක ක්ෂේත්‍රයක ඉහට්ට මෙහට්ට චලනය කරලා බලනවා. ඉහට්ට මෙහට්ට චලනය කරද්දී මෙන්න මේ සන්නායකයේ දෙපැත්තෙන් විභවාන්තරයක් හට ගන්නවා. අන්න ඕකට තමයි කියන්නේ මොකක් කියලාද? ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය කියලා. අමුතු concept එකක් නෙමෙයි ළමයි. ලොකුවට ගන්න දෙයක් නෑ. මොකද්ද මෙතන වෙන්නේ? ඉස්සල්ලා එකේ කරන්ට් එක දුන්නා. දැන් එකේ කරන්ට් එක දෙන්නේ නෑ. දැන් ඇතුලෙන් අපි කරන්ට් එකක් හදා ගන්න යනවා. ඉස්සල්ලා මොකක්ද දුන්නේ? අපි කරන්ට් එකකුත් දීලා චුම්බක ක්ෂේත්‍රයක් ඇතුලේ
තිබ්බාම අර සන්නායක කැලේ හෙලවෙන්න ගත්තා. බලයක් හටගත්තා. දැන් ගන්න එක නෙමෙයි. දැන් වෙන්නේ මොකද්ද? අපි පිටින් බලයක් දෙනවා. චුම්බක ක්ෂේත්‍රයක් ඇතුලේ තියෙන්නේ යා. අන්න ඒ වගේ වෙලාවක ඒ සන්නායකයේ මත විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. ඒකට අපි කියනවා ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය කියලා. හරි නේද? ලොකුවට හිතන්න ඕනේ නැහැ. තේරුම් ගත්තා නම් ප්‍රමාණවත්. තේරුම් ගත්තා නම් ප්‍රමාණවත් මේ දේට තමයි මේක කියන්නේ කියලා. ඒකට අපි ඒකේ දිශාව හොයන්න අපි මොකද්ද භාවිතා කරන්නේ? ෆ්ලෙමින්ගේ දකුණත් නීතිය තමයි භාවිතා කරන්නේ. හරි. දැන් බලන්න ඕනේ ඇඳලා එකක් මොකක් හරි ඒකේ ප්‍රේරණයක් සම්බන්ධව පොතේ රූප සටහනක් ගන්නවද නැත්නම් අලුත් එකක් ගමුද? අලුත් එකක් අරන් කියලා දෙන එක ලේසි. මොකද පොතේ තියෙන ඒවා ටිකක් කේස් වැඩි. නෑ මේකක් ගමු. නිකන් ගමු. නිකන් එකක් ගමු. මේකෙත් මං කියවනේ චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා කියලා. ඔන්න NS කියලා දාගත්තා. මෙන්න සන්නායකේ. හැබැයි මේකට ධාරාවක් දීලා තියෙන්නේ නෑ. මේකට දැන් අපි තමයි ධාරාව හදාගන්න හදන්නේ. මීට කලින් ධාරාවක් නෑ. මං දැන් කරනවා මෙයාව උඩට ගෙනියනවා. මෙයාව උඩට මෙහෙම චලනය කරනවා. මේ යට ඉඳන් මෙහෙම උඩට ගෙනියනවා. ළමයි මේ බලන්න. චුම්බක ක්ෂේත්‍රයේ දිශාව කොහෙටද තියෙන්නේ? උත්තර ධ්‍රවයේ ඉඳන් දක්ෂිණ ධ්‍රවයට. මෙන්න මේ පැත්තට තමයි චුම්බක ක්ෂේත්‍රයේ දිශාව තියෙන්නේ. ඒ වගේම තමයි දැන් මේ සන්නායකයේ කොහෙටද චලනය වෙන්නේ? උඩට. දැන් ගත්තා දකුණු අත. අනිවාර්යෙන් වම් අත ගනීයේ. දැන් පැන්සල පෑන තියෙන්නේ දකුණු අතේ නිසා පුරුද්දට ඩක් ගාලා වම් අත ගනී මෙතෙන්ටත්. නෑ. මේකෙදි කියන්නේ ප්‍රේරිත විද්‍යුත් ගාමක බලයක් හොයන්න කියලා. ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය නම් අනිවාර්යෙන් මොන අතද? බත් කන අත, දකුණු අත. ගොඩක් අය රයිට් කරන අත, ලියන අත, රයිටින් එක ගෙනියන අත. ඒක නිසා අනිවාර්යෙන්ම පෑන පැත්තකට දාලා ගන්න ඕනේ දකුණු අත. අර වම් අතින් ලියන කට්ටියට නම් ප්‍රශ්නයක් නැහැ. මේ පැත්තට යනවා. එයාලා බලය හොයද්දි තමයි එයාලා පෑන බිමින් තියලා වැඩේ කරන්න ඕනේ. ඔය පුරුද්දට ගොඩක් ළමයින්ට වෙන වැඩක්. මේ වැරද්ද කියන්න එපා. ආය ඇවිල්ලා මගේ අතින් අයියෝ ඒක වෙලානේ කියලා. මොකද මම දන්නවා ඒක වෙනවා කියලා. පෑන තියාගෙන ඉන්න අත නෙමෙයි. අනිත් අත තමයි ෆ්‍රීලි ගන්න. මොකද පෑනෙන් ලියන්න අර පෑන නිකන් අතටම ඇලිලා වගේ තමයි තියෙන්නේ විභාග ටයිම් එකේදී. ඒක නිසා හොඳට පෑන බිමින් තියලා මේ වගේ ගානක් දැක්කට පස්සේ පෑන බිමින් තියලා අත් දෙක දිහා අත් දෙකත් උඩින් තියලා මේස උඩ ගාන කියවලා මොකක්ද අහන්නේ? බලය නම් වම් අත ගත්තා. නැත්තම් අහන්නේ ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය නම් කෙලින්ම දකුණු අත ඉස්සුවා. හරි නේද? ওই වෙලාවේ ඇඟිලි මාරු කරනවා. එහෙම මෙහෙන් එනවා. විභාග පරීක්ෂක ඇවිල්ලා බලයිද දන්නේ අපි කොපි කරනවාද කියලා. නෑ. කොපි කරනවානේ. මේ ඇහුවොත් කියන්න මම මේ දිශාව හොයනවා. ෆ්ලෙමින්ගේ වමත් දානවා. ෆ්ලෙමින්ගේ දකුණත් දානවා. මේ දිශාව හොයන්න තමයි හදන්නේ කියලා. කිසිම අවුලක් වෙන්නේ නැහැ. ඒක කිසිම අවුලක් නැහැ. හැබැයි එකෙන් අයුතු ප්‍රයෝජන ගන්න එපා. ඒකෙන් ළඟ එක්කෙනාට මේ කීයද? මේ එකට කීයද? දෙකට? මෙහෙමද? තුනද? ඒව කරන්න හදන්න එපා. හරිද? ඒවට වග කියන්නේ ඩෙස් එකේ ඉඳන් තමන්ගේ ඩෙස් එක දාගෙන ඒ අත පොඩ්ඩයි යහට්ට මෙහට්ට කරලා ඒක හදාගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. කතා කරන්න යන්න එපා මේ මුවාවෙන්. මේ මුවාවෙන් ළඟ ඉන්න එක්කෙනාට තට්ටුවක් දානවා. අත දිග වැඩි කියලා අත පොඩ්ඩක් මෙහෙට ගෙනිලා අර කොලේ අදින්න හදනවා. ඒව කරන්න එපා. හරිද? ජාතික තලයේ විභාගයක්නේ. ඒ නිසා ඒ වගේ වැඩ කරලා කියන්න එපා මෙහෙම කරන්න ගියේ. ඉතින් මෙහෙම වුණා කියලා. ඒක සමාවදිය හැකි වරදක් නෙමෙයි. හරි නේද? හරි. ඒ වැඩිත් ඕකේ. දැන් මම කියලා දෙන්න ඕනේ මේකේ කොහොමද හොයන්නේ කියලා. දකුණත් නීතිය. හරි. අත බිමින් තිබ්බා පෑන ඔක්කොම තියලා මොකද්ද මේ අහන්නේ? ප්‍රේරිත විද්‍යුත් ගාමක බලයක් තමයි අපෙන් අහන්නේ. එහෙනම් ගත්ත මොන අතද? දකුණු අත. දකුණු අත අරගෙන දකුණු අතේ ඇඟිලි තුන එකිනෙකට ලම්බකව තියාගෙන මම කිව්වා මොකද්ද මේ මහපට ඇඟිල්ලෙන් මොනවා කරනවා කිව්වද? අර සන්නායකේ චලනය වෙන දිශාවට දාගන්න කිව්වා. සන්නායකේ චලනය වෙන දිශාවට දාගත්තා. මේ දඹරගිල්ල මොන අතට දාගන්න කිව්වද? චුම්බක ක්ෂේත්‍රයේ දිශාවට දාගන්න කිව්වා. ඒ කියන්නේ මෙන්න මෙහෙම දැන් තියෙන්නේ. එහෙනම් ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය කොහින්දන් කොහෙටද තියෙන්නේ? කොහින්දන් කොහෙටද තියෙන්නේ? බෝඩ් එක ඇතුළට තියෙන්නේ. ඒ කියන්නේ මේ සන්නායකේ මෙන්න මෙහෙමනේ ඇත්තේ. මේ මෙතන තියෙන සන්නායකය මම මෙහෙට ගන්නම්කෝ. සන්නායකේ මම ටික ලොකු කරලා ගන්නම්කෝ. දැන් මෙහෙමනේ ඇත්තේ ඕක. මෙන්න මෙහෙමනේ ඇත්තේ. මේක ඇතුල් පැත්තට මේ බෝඩ් එකේ ඇතුල් පැත්තට මේ 3D තියෙන එක මම මෙහෙම මේක ගලවලා පොඩ්ඩක් මෙහෙම ගත්තා එකපාරම. දැන් මෙහෙම තියෙන සන්නායකේ ගලවලා මෙහෙම අරගත්ත මේ මෙහෙම පෙන්නන්න ඔයාලට. දැන් මේක ඇත්තටම කොහොමද තියෙන්නේ? මේ ඔයාලගේ පැත්තට පොඩි ඩොට් එකක් විතරයි පේන්නේ. මෙහෙම තමයි පේන්නේ. දැන් ඕකේ කොයි පැත්තෙන් ඉඳන් කොහෙටද ධාරාව ඇති වෙනවා කියලා හොයාගත්තේ මේ. ආයෙත් ගන්න දකුණු අත මේ චලනය වෙන දිශාවට මහපට ඇඟිල්ල දැම්මා. චලනය වෙන්නේ උඩට කියලා තියෙනවනේ මේ. උඩට තමයි චලනය වෙන්නේ. චලනය වෙන්නේ උඩට නම් ඊට පස්සේ දඹර ඇඟිල්ලේ මොකද්ද දාන්නේ? චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. එහෙනම් මැද ඇඟිල්ලේ මොකක්ද දෙන්නේ? අපි අර ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය. ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය කොහේ ඉඳන් කොහෙටද? මේ අපිට එළියේ පේන පැත්තේ ඉඳන් ඇතුල් පැත්තට. දැන් මේකේ ලකුණු කරනවා නම් ඇතුල් පැත්ත අපි කොහොමද දාන්නේ? ඊතලෙන් අපෙන් ඇතුළට යනවා. ඇතුළට යනවා කියන්නේ කොයි වගේ එකක්ද සංකේතේ? කතිරයක්. දැන් මේකේ හැටියට නම් මේක මේ එළිය පැත්ත කියලා සැලකුවොත් මම මේ පාට කරලා තියෙන එක මේ එළියනේ. මේ පාට කරලා නැති එක මේ පැත්තේ අපිට පේන්නේ නැති එහා පැත්තේ බෝඩ් එකේ ඇතුල් පැත්තක තියෙන එක. එහෙනම් කොහේ ඉඳන් කොහෙටද ওই ධාරාව හටගන්නේ? මෙන්න මේ පැත්තට. මෙන්න මේ පැත්තට තමයි ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය හටගන්නේ. ළමයි පොඩි මෝඩ වැඩක් ඔයාලා කරනවා. මෙහෙම ප්‍රේරිත විද්‍යුත් ගාමක බලයක් අටගත්තාම ඊට පස්සේ යාලා අහනවා මේකේ ධන ඍණ දැන් මේක හරියට නිකන් වියලි කෝෂයක් වගේ වෙනවා. දැන් මේකේ විද්‍යුත් ගාමක බලයක් තියෙනවා කියන්නේ මේක හරියට නිකන් වියලි කෝෂයක් වගේ වෙනවා. මේකෙන් එළියට කරන්ට් එක අරගෙන LED එකක් එහෙම දැල්වන්න පුළුවන් වෙයි.
ඒ වගේ වෙලාවට මෙයාලා අහනවා මේ සන්නායකයේ ධන ඍණ අග්‍ර දෙක පෙන්වන්න කියලා. කොහොමද ධන ඍණ අග්‍ර දෙක පෙන්වන්නේ? ළමයි මොකද්ද ධන අග්‍රය මොකද්ද ඍණ අග්‍රය? හොඳට මතක තියාගන්න. මම මේක දෙතුන් පාරක් කතා කරලා තියෙනවා. අර්ධ සන්නායක කොටසෙදිත් කියලා තියෙනවා. ඊට අමතරව අර විද්‍යුත් උපකරණ කොටස කරද්දිත් කියලා තියෙනවා. වියලි කෝෂයක මොන පැත්තටද ධාරාව ගලන්නේ? සාමාන්‍යයෙන් විභවාන්තරයේ වැඩි තැන ඉඳන් අඩු තැනට තමයි එළියේදී පිටතදී ධාරාව ගලන්නේ. හැබැයි හොඳට බලන්න වියලි කෝෂයක් තුලදී මොන පැත්තටද ධාරාව ගලන්නේ? ඍණ ඉඳන් ධනට. ඕක උම්බෑ කියන්නේ නැති ඕනම ළමයෙක්ට පැටලෙන එකක්. හරි නේද? මෙහෙමයි. හේතුව ඔක්කොමල එකපාරම මේක දිහා බලනවා. ඉතින් හරිනේ ධන ඍණ ධන ඉඳන් ඍණට ධාරාව ගලන්නේ. මේක ඇතුළෙත් මේ පැත්ත ඉඳන් මේට. එහෙනම් මේ පාඩ කරලා තියෙන පැත්ත ධන කියලා ගන්නවා. නෑ 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 නෑ. මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේක බැටරියක් නම් මේ පෙන්නලා තියෙන්නේ මොකක්ද මේ ඇතුලේ අපි අරන් තියෙන්නේ? බැටරියක් තුල ධාරාව ගලන දිශාව. තුල නම් කොහේ ඉඳන් කොහෙටද බැටරියක් තුලදී ගලන්නේ? ඍණ ඉඳන් ධනට. එහෙනම් මේ අග්‍රය මොකද්ද? ඍණ, මේ අග්‍රය ධන. ඕක ඕන තරම් මම කියනවා. ඕන තරම් මම කියනවා. පැටලෙන සුළුයි. අතිශය පැටලෙන සුළුයි මේක. හරිද? දැන් ඒ කියන්නේ මේ අපිට එළියෙන් පේන පැත්ත මොන අග්‍රේද? ඍණ අග්‍රේ. ඇතුලේ අපිට පේන්නේ නැති පැත්ත මොන අග්‍රේද? ධන අග්‍රේ. ඍණ ධන ලකුණු කරන්නේ අපේ පේපරෙත් මම මේ ගාන දුන්නා. ඒතර මේ වගේ ගානක් දුන්නා. ඒකෙත් ගොඩක් බහුතරේ ළමයි මේ ගාන වැරද්දුවේ. මේක පැටලිලා. මොකද්ද මේක වියලි කෝෂයක් නම් වියලි කෝෂයේ ඇතුලේ සැකස්ම තමයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ. ඇතුලේ කොහේ ඉඳන් කොහෙටද ධාරාව නැත්නම් විභවාන්තරයේ තියෙන ඍණ ඉඳන් ධනට. ඍණ ඉඳන් ධනට තමයි ධාරාව ගලන්නේ. හරි නේද? පටල ගන්න නම් එපා. ඔන්න මෙච්චර කියලත් ඒක පටල ගත්තොත් හෙන අපරාධයක්. හරි නේද? ඔන්න හැම දෙයක්ම කෙටියෙන් මතක් කරලා තියෙන්නේ ඒකට අදාළව. අවසාන වශයෙන් ෆ්ලෙමින්ගේ දකුණත් නියමේ භාවිතයකුත් කිව්වා. ෆ්ලෙමින්ගේ මම දකුණත් නීතියේ භාවිත ටිකක් කියන්න තියෙනවා. ඒ කියන්නේ ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය කොහෙදීද අපි පාවිච්චි කරන්න කියලා මේ කොටස ඉවර කරලා පරිණාමක කොටස කරන්න තමයි තියෙන්නේ. හරි. හොඳට අහගන්න. ෆ්ලෙමින්ගේ දකුණත් නීතියෙන් හොයන්න අපි මොකද්ද? ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය. ඒක එකපාරක් කියවෙන්න ඕනේ. ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය හොයන්න මොකද්ද පාවිච්චි කරන්නේ? ෆ්ලෙමින්ගේ දකුණත්. මම අවසානයේ පොඩ්ඩක් සමරයිස් කරන්නම්. එතකම් පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න. දැන් පැටලිලා වගේ තියනවා නම්. මොකද මේක වේගෙන් කරන නිසා තමයි මේ වෙලා තියෙන්නේ. ෆ්ලෙමින්ගේ දකුණත් නියමයේ භාවිතා කරලා අපි මොකද්ද හොයනවා කිව්වේ? ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය. දැන් ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය කොහෙදද භාවිතා වෙන්නේ? කොහෙදද අපිට ඕක භාවිතා වෙන්නේ? ප්‍රධානම එක තමයි ඩයිනමෝව. ඩයිනමෝව ඇතුළේදී ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය කියන concept එක තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොකද එළියට අපි කරන්ට් එකක් අදිනවනේ. අන්න ඒ කියන්නේ ඒක කරන්ට් එකක් හදලා. ඒකට අපි කියනවා ප්‍රේරිත විද්‍යුත් ගාමක බලයේ concept එක අර භාවිතා වෙන තැන. ඊට අමතරව ඔයගේ යෙදීමක් තව තැනක් කියන ප්‍රසිද්ධ යෙදීමක් තව ප්‍රසිද්ධම යෙදීමක් මයික්‍රොෆෝන් එක. මේ කතා කරන මයික්‍රොෆෝන් එක. අපි යවන ශබ්ද තරංග නිසා ඒක ඇතුලේ තියෙන අර දඟරය එහට්ට මෙහට්ට චලනය වෙනවා. එහෙම චලනයක් දක්වද්දී විද්‍යුත් ගාමක වලයක් ප්‍රේරණය වෙනවා. ඊට පස්සේ ඒක ප්‍රත්‍යාවර්ත විද්‍යුත් ධාරාවක් විදිහට අර වයර් එක දිගේ කරන්ට් එක තියෙන මේ වයර් එක දිගේ ගලාගෙන යනවා. ප්‍රත්‍යාවර්ත සංඥාවක් විදිහට ප්‍රත්‍යාවර්ත විද්‍යුත් සංඥාවක් විදිහට ගලාගෙන යනවා. තේරුණා නේද? එතකොට මයික්‍රොෆෝන් එක ඇතුළේ ක්‍රියාත්මක වෙන්නේ මොන නියමයේද? මොන concept එකද? විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන concept එක. විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන concept එක. ඒක ඇතුළේ කොයි වෙලාවෙ හරි දිශාව හොයන්න කිව්වොත් මොකද්ද භාවිතා කරන්න ඕනේ? ප්‍රේරිත විද්‍යුත් ගාමක බලයේ දිශාව හොයන්න කිව්වොත් මොකද්ද භාවිතා කරන්න ඕනේ? ෆ්ලෙමින්ගේ දකුණත් නීතිය. පටල ගන්න එපා. ඕවා උදාහරණ සහිතව මම කිව්වේ ඒවා වෙන වෙනම පැහැදිලි කරගන්න ඕන නිසායි. හරි. අවසානම එක පරිණාමක කොටස තමයි කියලා දෙන්න තියෙන්නේ. මොකද්ද පරිණාමකයක් කියන්නේ? ළමයි පරිණාමක වර්ග දෙකක් තියෙනවා. එහෙම ගමුකෝ. පරිණාමක කියන එක ලොකුවට දැනගන්න ඕනේ. ඉස්සනම් පරිණාමක වර්ග දෙකක් තියෙනවා කියලාම කියාගමු. පරිණාමක වර්ග දෙකයි. එකක් අධිකර පරිණාමක, අනික අවකර පරිණාමක. හරිය නේද? ස්ටෙප් අප් and ස්ටෙප් ඩවුන් ට්‍රාන්සිස්ටර් කියලා තමයි අපි ඔයාලට කියන්නේ. සමහරවිට ට්‍රාන්ස්ෆෝමර් ස්ටෙප් අප් and ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝමර් කියලා කියන්නේ පරිණාමකනේ. එතකොට ට්‍රාන්සිස්ටර් කියන්නේ ට්‍රාන්සිස්ටර් වලට. ඒක මේකට අදාළ දෙයක් නෙමෙයි. හරිනේ? ට්‍රාන්ස්ෆෝමර් දැකලා තියෙන ට්‍රාන්ස්ෆෝමර් කියලා කියන්නේ අන්න ඕක ගැන තමයි දැන් කතා කරන්න හදන්නේ. හරිනේ? ස්ටෙප් අප් ස්ටෙප් ඩවුන්. හරිනේ? අධිකර අවකර පරිණාමක දෙක. හරි. එතකොට අධිකර පරිණාමක සහ අවකර පරිණාමක ගැන තමයි ඉගෙන ගන්න තියෙන්නේ මේ පාඩම ඇතුලේ. ඕක ලොකුවට දෙයක් දැනගන්න ඕනේ. අපිට පිටතින් බලලා රූප සටහනක් දිහා බලලා මොකද්ද අධිකර මොකද්ද අවකර කියලා කියන්න පුළුවන් නම් ඒක තමයි යාලා අධිකර අවකර කියන දෙක තේරුම් ගත්තා කියන්න අපිට දෙන නිර්ණායකය. අපිට එළියෙන් බලලා මේක අධිකරද මේක අවකරද කියලා කියන්න පුළුවන් නම් ඒ ප්‍රමාණවත්. දැන් බලමු අධිකර අවකර තේරුම් ගන්න. මේක නම් ගොඩාක් අයට එකපාරම තේරෙයි. ළමයි මේ වගේ දැන් මේකත් පරිණාමකයක්. මම මේ එක කියලා දාලා තියෙන එකත් පරිණාමකයක්. මම මේ දෙක කියලා දාලා තියෙන එකත් පරිණාමකයක්. හරිද? පරිණාමකයේ ඉස්සෙල්ලාම අපි කරන්ට් එක දෙන පැත්ත තියෙනවනේ. අන්න ඒකට අපි කියනවා ප්‍රාථමික දංගරය. ප්‍රාථමික දංගරය.
ප්‍රාථමික දංගරේ. අපි ඒකට P කියලා සංකේතවත් කරනවා. P ප්‍රයිමරි කියන්නේ. ප්‍රාථමික අංශය කියන්නේ ප්‍රයිමරි එකනේ. අන්න ඒ වගේ. අපි ඉස්සල්ලාම කරන්ට් එක දෙන එකට අපි කියන්නේ මොකද්ද? ප්‍රාථමික දංගරේ. දැන් මේකේ මොකද්ද ප්‍රාථමික දංගරේ? මෙන්න මේක. ප්‍රාථමික දංගරේ. ප්‍රාථමිකය කියලා මම ලියන්නම්කෝ. P ප්‍රයිමරි. ප්‍රාථමිකයට අපි කරන්ට් එක දෙද්දි ළමයි පුදුම වැඩේ කියන්නේ මේ දෙක අතර පොඩි අර තුනී පොඩි අර සන්නායක කොටස් කිහිපයක් තියෙනවා. සන්නායක තහඩු කිහිපයකින් සමන්විත එකක් තියෙනවා. ඒ ට්‍රාන්ස්ෆෝමරේ ඇතුලේ සැකස්ම. ඒවා ලොකුවට දැනගන්න ඕනේ නැහැ. හරිද? හැබැයි මේ දෙක ගෑවිලා නැහැ. හරිද? මේ දෙක ගෑවිලා නැහැ. මේ දෙක ගෑවිලා නැති වුණාට මෙන්න මෙතනින් දෙන විද්‍යුත් ගාමක බලය ළමයි මෙන්න මේ පැත්තට යනවා කියන්නකො. ඒ කියන්නේ මේ පැත්තේ කරන්ට් එකක් හැදෙනවා කියන්නකො. තේරුණාද? ඒ කියන්නේ මේ පැත්තෙන් දුන්නාම කරන්ට් එකක් මේ පැත්තට හට ගන්නවා. හැබැයි මේකට අපි කියනවා ද්විතීක දඟරය කියලා. ද්විතීක දඟරය කියලා. ද්විතීක දඟරය නැත්නම් අපි මේකට සෙකන්ඩරි කියලා කියනවා. ඒ කියන්නේ මේකේ සෙකන්ඩරි මොකද්ද? මෙන්න මේක සෙකන්ඩරි. හරි. දැන් කතාව මේකයි. දැන් මේ පැත්තෙන් දුන්නාම මොනවත් ගෑවිලවත් නැතුව මේ පැත්තට මේ විද්‍යුත් ගාමක බලයක් හට ගන්නවා. දැන් ඕක නෙමෙයි ප්‍රශ්නේ. ඕක නෙමෙයි ප්‍රශ්නේ. ඔහොම හටගන්නේ කියලාමයි පොඩි වෙනස්කමක් වෙනවා. ඔතන හටගන්න විද්‍යුත් ගාමක බලය අඩු වැඩි කරන්න පුළුවන්. දැන් මේ බලන්න මේකේ පොට ගාන වැඩිනේ මේකට සාපේක්ෂව. දැන් මේක මේ දෙක සාපේක්ෂව මේ දෙන්නට සාපේක්ෂව තමයි අපි යෝග හිතන්නේ. මෙයාගේ පොට ගාන අඩුයි මෙයාගේ පොට ගාන වැඩි. ඒ කියන්නේ වැඩි තැනක ඉඳන් අඩු තැනකට ගිහිල්ලා පොට ගාන වැඩි එකේ ඉඳන් පොට ගාන අඩු එකකට ගිහිල්ලා අඩු වෙලා විභවන්තරයක් ළමයි මේ පොටවල් වැඩි එක්ක ඉඳන් අඩු එකට යද්දී අඩු වෙන එක තමයි වෙන්නේ. අඩු වෙන එක තමයි වෙන්නේ. මේ වගේ එකට අපි කියනවා මොකක් කියලාද? අවකර පරිණාමකයක්. අවකර පරිණාමක නැත්නම් ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝමර් කියලා කියනවා. හරි නේද? එතකොට මේකට මොකක්ද කියන්නේ? අවකර අඩු වෙනවා. අවකර කියන්නේ අඩු වෙනවා කියන එකනේ අවකර. ඒක කොහොමද ගත්තේ? මේ කලින් ප්‍රාථමිකයේ තියෙන දගරේ පොට ගානට වඩා ද්විතීකයේ තියෙන පොට ගාන අඩුයි නම් ඒකට අපි මොකක් කියලාද කියන්නේ? අවකර පරිණාමකය. මෙතනදී බලන්න ප්‍රාථමිකයේ තියෙන පොට ගානට වඩා ද්විතීකයේ තියෙන පොට ගාන මොනවා වුණාද? වැඩි වෙලා නම් අපි ඒකට කියනවා අධිකර පරිණාමකය. අධිකර පරිණාමකයේ විශේෂත්වය තමයි ළමයි මෙතනින් දෙන වෝල්ටේජ් එක 5 වෝල්ට් කියලා හිතන්නකෝ. ළමයි මේ පැත්තට යද්දි වෝල්ට් 100ක් නැත්නම් ඔය මේ අගයන්නේ ඒ වගේම එන්න ඕනේ නැහැ. මම මේ දල වශයෙන් පැහැදිලි කරන්න ගන්න. මෙතන 5 වෝල්ට් තියෙන එක මේ පැත්තට යද්දි 100යි වෝල්ට් වෙනවා. දැන් මෙතන වෙන්නේ මොකද්ද? මෙතන 100යි වෝල්ට් වගේ දෙද්දි මේ පැත්තට යද්දි මොකක් වෙනවද? 5යි වෝල්ට්. ඉතින් අයි අඩු කරගන්නේ හැමතිස්සෙම වැඩි කරගන්න තිබ්බනේ. නෑ ළමයි. මෙහෙම වෝල්ටේජ් එක අඩු කරද්දි ධාරාව අම්බාණයකට වැඩි වෙනවා. හරිද? අයි වැඩි වෙනවා එනකට. V සමාන IR ට අමතරව තව සූත්‍ර තියෙනවා. ඒක ඕනේ ඔයාලට. සාමාන්‍යයෙන් ඔයා තේරුම් ගන්නකො මේකේ ධාරාව වැඩි වෙද්දි විභවාන්තරය අඩු වෙනවා. විභවාන්තරය වැඩි වෙද්දි ධාරාව අඩු වෙනවා කියලා. ඒ කියන්නේ දැන් අපි මෙතනදී වෝල්ටේජ් එක අඩු කරගත්ත කියන්නේ අනිවාර්යයෙන් මෙතනදී මොකක් වෙනවද? ධාරාව අම්බාණයකට වැඩි වෙනවා. දැන් මෙතන මොකක්ද උනේ? 5යි වෝල්ට් එක 100යි වෝල්ට් කරන්නේ. 5යි වෝල්ට් වෙලාවේ ධාරාවක් තිබ්බනේ. ඒ ධාරාව ළමයි මෙතෙන්ට යද්දි අඩු වෙනවා. ඕකත් හොයන්න පුළුවන්. ඒක දැනට මම කියන්නේ නැතුව මුලින් ඉස්සලම් මේ ට්‍රාන්සිස්ටර් කන්සෙප්ට් එක කියන්න, ට්‍රාන්ස්ෆෝමර් කන්සෙප්ට් එක කියන්න. ට්‍රාන්ස්ෆෝමර් වර්ග දෙකක් තියෙනවා. ඒ කියන්නේ පරිණාමක වර්ග දෙකයි. එකක් අධිකර එකක් අවකර. දැන් ඔයාලා දන්නවා අධිකර කොහොමද හොයාගන්නේ අවකර කොහොමද හොයාගන්නේ කියලා. අධිකර එක්ක විශේෂත්වය මොකද්ද? ප්‍රාථමිකයේ පොට ගන්නට වඩා ද්විතීකයේ පොට ගන්න වැඩි. අවකර එක්ක විශේෂත්වය මොකද්ද? ප්‍රාථමිකයට වඩා ද්විතීකයේ පොට ගන්න මොනවා වෙනවද? අඩු වෙනවා. ප්‍රාථමිකයේ ද්විතීකයේ කොහොමද වෙන් කරගන්නේ? අපි කරන්ට් එක දෙන්නේ ප්‍රාථමිකයට. අලුතින් කරන්ට් එකක් හැදෙන්නේ මොකේද? ද්විතීකයේ කරන්ට් එකක් නෙවෙයි වෝල්ටේජ් එක. හරි. ද්විතීකයේ තමයි හැදෙන්නේ. හරිනේ. ওই දේවල් ටික තේරුම් ගත යුතුයි. ඊට පස්සේ අපි මේකට අදාළව සූත්‍රයක් ඉගෙන ගන්නවා. මෙන්න මෙහෙම. NP බෙදීම NS සමානයි VP බෙදීම VS කියලා. හරිද? VP බෙදීම VS. ඕනනම් ඕක ලියන්න පුළුවන් NP VS සමානයි VP NS කියලා. හරි නේද? මේක මේ පැත්තට ගුණ කරා මේක මේ පැත්තට ගුණ කරා. එහෙම ලොකු දෙයක් කරලා නැහැ. දැන් මේක VS ගෙන් ගුණ කරොත් මේක VS ගෙන් ගුණ කරනවා. මේක NS ගෙන් ගුණ කරනවා. මේක NS ගෙන් ගුණ කරනවා. එතකොට මේ VP NS VP VS NP V පැටලෙනවා. NP VS සමානයි VP NS. ඒක අවශ්‍ය නම් ඒක මතක තියාගන්න. ඊට වඩා මේක ලේසි. මොකද්ද? N කියන්නේ පොට ගාන කියන තේරුම. P කියන්නේ primary, S කියන්නේ secondary. ඒ කියන්නේ මොකද්ද? ප්‍රාථමිකයේ පොට ගාන. මේ කියන්නේ මොකද්ද? S කියන්නේ secondary නේ. Secondary කියන්නේ මොකද්ද? ද්විතීකයේ. N කියන්නේ number of. ඒ කියන්නේ මෙතන කියන්නේ ද්විතීකයේ පොට ගාන. ප්‍රාථමිකයේ පොට ගාන ද්විතීකයේ පොට ගානෙන් බෙදපුවාම එන අනුපාතය සමාන වෙනවලු. මොකකටද? ප්‍රාථමිකයේ විභවාන්තරය බෙදීම ද්විතීකයේ විභවාන්තරය. තේරුම් නැත්නම් ඒක සිංහලෙන් ලියා ගන්න මම ආයෙත් කියන්නම්. ප්‍රාථමිකයේ පොට ගාන බෙදීම ද්විතීකයේ පොට ගාන සමාන වෙනවලු.
ප්‍රාථමිකයේ විභවාන්තරය බෙදීම ද්විතීකයේ විභවාන්තරය. හරිනේ. මෙතන වෝල්ටේජ් එකත් මෙයාලා කියනවා මේ පොට ගානත් අනිවාර්යෙන් කියනවා. එහෙම කියපුවාම ගානක් ඇහුවොත් මෙන්න මේ සමීකරණය තමයි දාන්න ඕනේ. මේක gederin කටපාඩම් කරන් යන්න ඕන සමීකරණය. NP කියන්නේ ප්‍රාථමිකයේ පොට ගාන, NS කියන්නේ ද්විතීකයේ පොට ගාන, NPP කියන්නේ ප්‍රාථමිකයේ වෝල්ටීයතාවය, VS කියන්නේ ද්විතීකයේ වෝල්ටීයතාවය. හරි නේද? ඔය දේවල් ටික අනිවාර්යෙන් gederin පුරුදු වී යා යුතුයි. පුරුදු වී යා යුතුමයි. හරි නේද? හරි. ඊට පස්සේ හොඳට මතක තියාගන්න ළමයි මේකේ මොකක් හරි එකක් හොයාගත්තා කියලා හිතන්නකෝ. හිතන්නකෝ මෙන්න මේකේ වෝල්ටීයතාවයක් හොයාගත්තා කියලා. ඔයාලට මතකයිනේ P = VI කියලා සූත්‍රයක් තිබ්බා. P = VI කියලා සූත්‍රය දීලා තිබ්බා. මේකෙන් හොයාගන්න වෝල්ටීයතාවයයි සහ එයාලා සමහර විට මේ ක්ෂමතාවය කියන එක දුන්නොත් ඔයාලට ධාරාව මෙන්න මේකෙන් හොයාගන්න පුළුවන්. ධාරාව හොයාගන්න පුළුවන්. තේරුණා නේද? වෝල්ටීයතාවය අපි මෙතනින් එළියට අරගෙන හොයාගත්තොත් මෙතන ප්‍රයිමරි එක. ප්‍රයිමරි එකට අදාළව මොකද්ද? සමහන් P කියන්නේ ක්ෂමතාවය. ක්ෂමතාවය එයාලා දීලා තිබ්බොත් හරි මොකක් හරි ගණනයකින් හම්බුනොත් හරි ඒ දෙක භාවිතා කරලා ඔයාලට ඒක හරහා ගලන ධාරාව හොයන්න පුළුවන්. ධාරාව හොයන්න පුළුවන්. හරි නේද? ඒක ටිකක් සංකීර්ණ ගණනය කිරීමකට යන එකක්. ඕක මං විශේෂ ගානක් ඇසුරෙන් පැහැදිලි කරන්න නැතුව ඉන්න. ඔය දේ ඇප්ලයි වෙනවා කියලා විතරක් මතක තියාගන්න. විභාගෙදී ආවොත් ඒක පොඩ්ඩක් ඒ වෙලාවට මේ සූත්‍ර දෙකෙන් තමයි හදන්න තියෙන්නේ කියන එක දැනගත්තාම ප්‍රමාණවත්. ඊට අමතරව ශක්තිය ඇසුරෙන් හදන්න කිව්වොත් ශක්තිය අතුරුන් හදන්න කිව්වොත් VIT කියලා ලියලා ඒක හදන්න පුළුවන්. මොකද මේක කාලයෙන් බෙදපුවාම තමයි ක්ෂමතාවය ලැබෙන්නේ. එහෙනම් ක්ෂමතාවයේ කාලයෙන් ගුණ කරොත් ශක්තිය ලැබෙනවා. ශක්තිය සමාන වෙනවා මොකටද? VIT. හරි නේද? ඕවා ඔක්කොම අපි ඉගෙන ගන්නවා ධාරා විද්‍යුතයේ පාඩමේදී. ඔය ඔක්කොම උගන්වලා තියෙන්නේ. මේ වගේ භාවිත ධාරා විද්‍යුතය කියලා දුන්නා. මේක විතරයි දැන් තියෙන්නේ. මේකෙන් මොකද්ද අපි ගන්නෙ? විභවාන්තරයේ එක්ක පොට ගන්න හොයන වැඩේ තමයි මේකෙන් කරගන්නේ. එහෙම හෙව්වට පස්සේ ඒක ගෙනල්ලා මේකට ඇප්ලයි කරගන්න වැඩේ ධාරා විද්‍යුතයේ දැනුමෙන් කරන්න ඕන වැඩ. හරි නේද? ওই දේවල් ටික තමයි කියලා දෙන්න තියෙන්නේ. විශේෂයෙන් අමතර දෙයක් අය ඔයාලට නැත. ওই දේවල් ටික තමයි තියෙන්නේ. ඔයාලා පොතේ ඕව සම්බන්ධයෙන් තියෙනවා 145 තියෙනවා ජවය සමාන විභවාන්තරයේ වතාවක් ධාරාව කියලා. ඒකෙන් පොඩ්ඩක් එතන තියෙන ගාන පොඩ්ඩක් හදලා එහෙම ප්‍රැක්ටිස් එකක් ගන්න පුළුවන්. විදුලි බලාගාරයේ ඉඳන් විදුලි බල සම්ප්‍රේෂකයට යද්දී අධිකර පරිණාමකයක් භාවිතා වෙන්නේ. ඊට පස්සේ තියෙන හැමතැනකම අවකර පරිණාමක තමයි. ගෙදරට එන්න තැන පවා හැමතැනම අවකර පරිණාමක තමයි තියෙන්නේ. අතනදී විතරයි අධිකර පරිණාමකයක් සෙට් වෙන්නේ. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. හරි නේද? ඔය දේවල් ටික තමයි කියන්න තියෙන්නේ. එහෙනම් අද වැඩියේ මම ඉවර කරන්න වැඩි වෙලා ගන්න බෑ. මේක සමහර වෙලාවට 2025 ලියන කට්ටියට නම් මේක වැටෙන්නේ විභාගයට කලින් දවසේ. ඒක නිසා යාලට වෙලා නැති නිසා තමයි මම මේක ස්පීඩ් කරේ. පසු කාලීනව මට හිතුණොත් මේක තව විස්තරාත්මකව මේ පාඩම දාන්න. එතෙක් නිහඬ වෙන්න. වැඩේ හොඳයි නම් ඒ සම්බන්ධයෙන් අදහස දක්වලා යන්න. වැඩේ හොඳට කරගෙන යන්න. වැඩි කයියක් ගැහුවේ නැහැ. කයිය ගහන දෙයක් ඇත්තෙම නැහැ. මේ පාඩම් YouTube එකේ දාද්දි ගොඩක් කට්ටිය කරන්නේ කයිය ගහන එක. මම කියන්නේ මේ සම්ප්‍රදාය සම්පූර්ණයෙන් වෙනස් කරලා උගන්නන එක විතරක් YouTube එක ඇතුළට දාන්න. අනිකුත් දේවල් වෙන ওই වීඩියෝ විදියට දාන්න. මොකද එයාලගේ channel වල එයාලා දාන වීඩියෝ තීරණය කරයි. හැබැයි තව කෙනෙක්ගේ කාලේ නාස්ති වෙන දේවල් කරන්න එපා. පුළුවන් තරම් කාලේ ආරක්ෂා වෙන විදියට මේ වැඩේ කරලා දෙන්න. හරි. එහෙනම් මම මේ වැඩේ කරන්නම්. අදහස් උදහස් හැම එකක්ම කමෙන්ට් කරන්න. නොතේරිච්ච දෙයක් තියෙනවා නම් අහන්න. ඒ දේවල් ටික තමයි කියන්න තියෙන්නේ. අපේ ගෙස් පේපර් එකක් තියලා තියෙනවා නම් ඒකත් පර්චේස් කරලා තියෙනවා නම් ඒකට ගෙවීම් කරලා ඒ පේපරේ ලබා ගත්තා නම් ඒ ලබා ගැනීමත් කරන්න පුළුවන්. අපේ WhatsApp නම්බර් එක හරහා 071 31 32 818 වැරදි නම්බර වලට මැසේජ් දාන්න එපා. දාලා ඊට පස්සේ මටත් මේ ඒ කට්ටියට මේවා කරන්න වෙයි. ඒක නිසා 071 31 32 818 ඕක තමයි අපේ WhatsApp නම්බරේ ඔෆිෂියල් නම්බරේ. ඒතකොට මේක WhatsApp විතරයි වැඩ කරන්නේ වෙන කිසිවක් වැඩ කරන්නේ නැත. හරි නේද? එහෙනම් මෙන්න ගෙන් කරන්නම්ම.